මේ දෙන්න අවුලක් නැහැ. ඕනෑම කෝණයක් සඳහා අර්ධයක් වෙනවා මේ දෙන්න. sin cos අනුපාතය පෘථිවි පාදින ඕනෑම තාත්වික කෝණයක් සඳහා අර්ධයක් වෙනවා අනුපාතය. එතකොට tan එකයි ඊට පස්සේ cosec sec cot මේවා අර්ධ විරුද්ධ අවස්ථා තියෙනවා. හරි. ඒ ඔක්කොම හින්දා පාණකන්දයක් නැහැ. මේ හැම එකකම රටාවක් තියෙනවා. ඒ රටාව අන්තිමට කියන්නේ ඊට ඉස්සෙල්ලා මේ අවස්ථාවේ ගන්නවා. මූලික අර්ධයකින් ඔස්සේ හිතලා මුලින් අගයන් මුලින් ලබන ඊට පස්සේ ඒකම රටාවක්. අපිට කතා කරා sin අනුපාතය, cos අනුපාතය, tan අනුපාතය. මේ තුන් දෙනා කතා කරනවා නේ. sin cos tan කතා කරා අනුපාතය ඊට පස්සේ sin ගේ පරස්පරය කියන්නේ අපි cosec t කියලා එකකින් ගත්තොත් එයාවත් කියන්නේ කියන sin t කියලා. sin ගේ පරස්පරය. හරිනේ. ඊට පස්සේ cos t sec t කියන්නේ කියලා cos t කට. sec t කියන්නේ කියලා cos t කට. හරි. දැන් sec t වලේ සෑම කෝණයක් සඳහාම උත්තරයක් නැහැ. මම අපි දන්නවා යට එක්කන බිඳුව වුණොත් යට බිඳුවක වුණොත් මේක අර්ධයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි දන්නවා cos 90 එක කතා කරලා cos 90 මූලික අනුපාතයට කතා කරලා අංශක බිඳුව අංශක 90 අංශක 180 අංශක 270 360 කියන්නේ අංශක බිඳුවමයි. sin බිඳුව කියලා sin බිඳුව කියලා sin බිඳුව මිල නැද්ද? sin බිඳුව කියලා sin 90 අපිට 1යි කියලා හරි sin 180 ආයි බිඳුව කියලා sin 270 වෙන එකයි කියලා sin 360 ආයි බිඳුව වෙඩි කතා කරන්නේ අපි පැහැදිලි නේද? මීටරනේ ඊට පස්සේ cos වල හරියට cos බිඳුව කියන්නේ cos බිඳුව cos බිඳුව එකයි. cos බිඳුව එකයි cos බිඳුව එකයි cos 90 බිඳුවයි cos 180 කීයද ජාමීර? දැන් රෝ යවරාවල කීයද cos 180? මේකයි නේ. මේ කියන්නේ cos 180 මේකයි. අපි ඔක්කොම එහැටි කතා කරා අර්ධකී මොස්සේ මේ ඔක්කොම එහැටි කතා කරා 270 කතා කරා ආයි බිඳුව 360 ආයි එකයි ඔහොම යන්නේ ඊට පස්සේ tan අනුපාතය ගැන කතා කරා විශේෂයෙන් tan කියන එක අදහම් වෙන පළවෙනි සාරසය tan එක සමානයි sin theta බෙදීම cos theta හරි දැන් tan ගේ සියලුම කෝණ සඳහා අර්ධයක් වෙන්නේ නැහැ අදහම මෙතන මේ cos 90 බිඳුවයි එතකොට මෙතන බිඳුවක් ආවම බිඳුවෙන් බෙදීම ගණිතය අර්ථ විදිහටයි. හරිනේ? බිඳුවෙන් බෙදීම ගණිතය අර්ථ විදිහට අපි කතා කරලා තියෙනවානේ. එතකොට tan 90 කියන එක අගයක් නැහැ. tan 90 ගත්තොත් ලියන්න පුළුවන් වෙන්නේ මෙහෙමනේ. sin අංශක 90 බෙදීම cos අංශක 90. ඊළඟට sin 91යි cos 90 බිඳුව. බිඳුවෙන් බෙදීම ගණිතය අර්ථ විදිහටයි. එතකොට tan 90 අනන්තයේ නෙමෙයි යන්නේ. tan 90 අර්ථ විරීතයි. හරි වදාස අර්ථ විරීත වෙනවා මේක. හරිද? අපිට මේව ගන්න පුළුවන් නැත්නම් tan 90 අපි ගත්තොත් මෙතනින් පෝලාක්ෂයෙන් විදින රේඛා කණ්ඩය එයා මෙන්න මෙතන ඉන්නේ. මේ අදිග ආර්න මේ කණ්ඩාංකේ ඉන්නේ 0.6. සාමාන්‍යයෙන් tan අනුපාත අර්ධයක් ඉන්නේ y කණ්ඩාංකයේ වෙදීම x කණ්ඩාංකයේ බිඳු. ආ බිඳු බෙදීම මොන්නේ? බිඳු බෙදීම අර්ථ විරීතයි. දැන් tan 90 කියන එක නා අනන්තය කියලා ගත්තොත් වැරදි ඒක හරිද? මොකද ඒක ධන අනන්තය වෙන්නත් පුළුවන් ඍණ අනන්තය වෙන්නත් පුළුවන්. tan 90 කියන එක කියනවා. මම අපි වස්තාව කතා කරමු ඉස්සරහට. ඒකද 90 දී මෙයාට දින අතර ස්පර්ශ මුඛයක් කියන සීන් එක. ඒ විස්තරය තමයි ඉන්නේ. මේ ආකාරයේ මේ පැත්තෙන් ගියොත් ධන අනන්තය යනවා. මේ පැත්තෙන් ගියොත් ඍණ අනන්තය යනවා. මේ ආකාරය. ඒතර tan ප්‍රස්ථාරයේ 90 දී මෙහෙම දිගට කැඩිලා තියෙන්නේ. කන්ටිනියු නැමේ කැඩලා තියෙන්නේ 90 වල අඩුවකින් ගත්තොත් ධනාන්තරය යනවා. 90 වල වැඩියකින් ගන්න ලඟුනොත් 90 වල ඍණාන්තරය යනවා. එතකොට tan 90 කියන්නේ අගේ නිශ්චිතව කියන්නේ මේ අර්ථ විදිහට අවස්ථාවක් වෙනවා. අපේ y කියන්නේ අර්ථ විදිහට කියන. හරි.
tan බිඳුව නම් අවුලන්නේ නැහැ. sin බෙදීම cosනේ බිඳුවක් වෙනවා. tan බිඳුව නම් බිඳුවයි. tan 90 එතකොට අර්ථ විරහිත වෙන්නේ. බිඳුවෙන් බෙදීමක් වෙන්නේ. මේක අර්ථ විරහිත වෙනවා. ඊට පස්සේ tan 180 ගත්තොත් ආයි බිඳුවක් වෙනවා. tan 270 ගත්තොත් tan 270 ගත්තොත් ආයි අර්ථ විරහිත වෙනවා. අර්ථ විරහිතයි. හරි ධනාන්තයවත් ඍණාන්තයවත් නෙමෙයි. පැහැදිලි? 90ට අඩු වෙන නම් 90ට ලං වෙනවනම් ධනාන්තයට යන්නේ. 90ට වඩා වැඩි කෝණයකින් ඉඳන් 90ට ලං වෙනවනම් ඍණාන්තයට යන්නේ. මේ ඉස්සරහට තේරෙයි. මෙන්න මේ අයිඩියා එක ඉස්සරහට බෙදලා tan ගැන කතා කරේ නෑ. පැහැදිලි? ඊට පස්සේ මේ තුනට දන්නව නම් cosec sec cot ගැන කතා කරන්න දෙයක් නෑ. ඒවා පරස්පර අනුපාතවල. cot කියන්නේ tan පිටර. ඊට පස්සේ මෙතන මේ බෙදීමක් තියෙන වගේ වැඩි තින්නොත් බෙදීමක් කියන්නේ යට එක්ක වෙනස් වෙනවනේ. මෙයාගෙත් වෙනස් වෙනවා. මෙයාගෙත් වෙනස් වෙනවා. මෙයාගෙත් වෙනවා. ඒකට යට එක්ක කියන බිඳු වෙන හැකියාව තියෙනවා සෙට් එකේ නේ. ඒ කියන්නේ ඒක අර්ථ විරුද්ධ අවස්ථා සෙට් එකක් තියෙනවා. මේ අනුපාත 4 අර්ථ විරුද්ධ අවස්ථා ටිකක් තියෙනවා. තේරෙනවද? ඒ cos අනුපාතය tan අනුපාතය. මේවා ඕනි වෙනවා අපිට අංශක 30 ඉස්සරහ සෙට් වෙනවා. අංශක 45 සෙට් වෙනවා. අංශක 60 සෙට් වෙනවා. මේ තුන්දෙනා නිතරම සෙට් වෙනවා. ඒතකොට ඒ තුන්දෙනා සාමාන්‍ය දෙයක් වෙන්න ඕනේ. මට කියන්න sin එක කීයද? sin එක භාගය. sin එක භාගය දාපු පුණා. sin 45 එකයට මූල දෙක. කියලා මුල දෙකයි. sin 60 මූල තුන බෙදීම දෙක. විදිහට දෙයක් වෙනවා. අර ඊට පස්සේ cos 30 cos 30 කීයද? මූල තුන බෙදීම දෙක. මූල තුන බෙදීම දෙක. cos 45 කියලා කියුවේ. cos 60 කීයද? cos 60 භාගය. cos 60 භාගය. හරි. ඊට පස්සේ tan 30 කීයද? tan 30 යට මුල තුන. කියලා මුල තුන අදලා දාලා tan 45යි tan 60 මුල තුනයි. හරිද? ඔය සාමාන්‍ය දේවල් වෙන්න ඕනේ. විතරම ඕනේ වෙනවා ත්‍රිකෝණ විද්‍යාවේ කරන්නේ. ඊට පස්සේ මේක කතා කරලා අංශක රේඩියන් සීන් එක. අංශක රේඩියන් වල පොත් කතා කරනවා. මම ගණන් ටික දුන්නා ඔයගොල්ලෝ වගේ නේද? අංශක 45 පමණිය රේඩියන් ගන්න කියන දේ ගන්නවා. මම රේඩියන් ගන්න වැඩි ගන්න කියන්නේ. පයි බෙදීම 180. පයිබෙදීම විශේෂණ වැඩි ගන්න. පයිබෙදීම විශේෂණ වැඩි කරොත් 45 එකයි 45 හතරයි. එතන පයිබෙදීම හතරක් වෙනවා. එතන 45 කියන්නේ පයිබෙදීම හතර. නිතර සෙට් වෙන කෙනෙක්නේ. එයා රේඩියන් වල තුරු ධ්‍යානෙ හොඳයි. අංශක 60 කියන එක කෙනා. එයා රේඩියන් කරන නබලන්න ඕම වැඩි ගන්න ඕනි. 5 බෙදීම 180යි. 60 එකයි 183. එතකොට 5 බෙදීම 3යි. 60 කියන්නේ එතකොට 5 බෙදීම 3. රේඩියන් වලින් ගත්තොත්. අපි රේඩියන් එකේ කියන්නේ ගොඩක් වෙලාවට අංශක ගණන විදිනවා. ඉතින් දාන මුල් බෝල රේඩියන් වල අපි RAD තමයි එකකේ. මේ එකේ RAD ඒක ලියන්නේ ගොඩක් වෙලා ගන්න. හරි. රේඩියන් කියලා උදේ 5 කියලා සෙට් කරලා දිනනවා. ඊට මට කියන්නේ රේඩියන් කෙනෙක් අන්චෙක් කරන්න ඕන. 5 විදි මාගත්තොත් මේ අන්චෙක් කරන්න කියන දේ ගන්නවා. අන්චෙක් කරන්න කියන දේ ගන්නවා. 180 බෙදීම පයි. 180 විදි 5 විදි ගන්නවා. මෙයා 180 විදි 5 කියන්නේ 5 කැපෙනවා. අන්චෙක් දෙයක් කියනවා. අන්චෙක් කියන්නේ 5 විදි 6. අන්චෙක් කියන්නේ 5 විදි 6. දැන් 5 බෙදීම දෙක 5 බෙදීම දෙක විතරම සෙට් වෙන කෙනෙක්. මෙයා අංශක කරලා වැඩි ගන්න ඕනේ 180 බෙදීම 5 බෙදීම. මෙයා ගණන් කරනවා අංශක 90. හරි. ඒක අංශක 90 කියන්නේ 5 බෙදීම දෙක. ඊට පස්සේ 90 වලදී බලන්න හිතන්න පුළුවන් 192 නේ. මෙයා දෙක වෙනවා 5 වෙනවා. 93 කියන්නේ මේ කැලේ 3ක්. 5 බෙදීම දෙක කැලේ 3ක්.
94 කියන්නේ මේ 4 වෙනි නම් 0.5. හරි. ඔය රේජිටි නිකම් මුලින් දෙන්න ඕන. හරි. ඔය විතරම පාවිච්චි කරනවා. අංශක 30, අංශක 45, අංශක 60, 360, 90, 180, 270. පිටික සාමාන්‍ය දේවල් වෙන්න ඕන. හරි. අපි ඉතින් වැඩි දෙයක් කතා කරේ. අවස්ථාවේ කතා කරා ඊට පස්සේ අපි ලිව්වා tan ලියන්න පුළුවන් sin බෙදීම cos කියලා. ඊට පස්සේ cot ලියන්න පුළුවන්. cot ලියන්න පුළුවන් cos බෙදීම sin theta. cos බෙදීම sin කියන්න පුළුවන්. හරිද? අර cos කියන්නේ sin ට මේ මූලික අදහස් ටික අපි එදා ගත්තා. ඊට පස්සේ අපි ගත්තා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ චාතුර්භුජයකට සම්බන්ධය. අර වේරියබල් දෙකයි. අපි කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා මේ ආකාරයේ කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා මේ කෝණේ රේඩියල් විදියට තිබුණා. අර අමරණ මෙයාට මේ චාපුදු බෙස් කරන්න පුළුවන් ආර්ක් එක කියලා. දෙසියු. මෙයාගේ වර්ගඵලය කැපිටල් A අපිට ගන්න පුළුවන් භාගයයි R වර්ග ටීට පුළුවන්. හරිනේ. විවිධවකට කතා කරා. ඊට පස්සේ මම ටියුට් එක දාලා මේක print එකක් ගන්නවා. ටියුට් එක දාලා තියෙන්නේ. මේක print එකක් දාලා මම දැම්මද මේ ටියුට් එක නේද? ඉතින් දැම්මේ. හරි. ඒකේ මේ ගාන ටික මම මේ කොලේක දාලා මේක කරනවා කියලා. පළවෙනි එක කරන්න දෙතරදී. පළවෙනි එක කරන්න දෙවෙනි එක කරන්න. ඊට පස්සේ හතරවෙනි එක කරන්න. පහ හය කරන්න. පහ හය කරන්න. ඒ කරන්න ඕන විදිහ ගන්න ලියා ගන්න. ඊට පස්සේ print එකක් කරගෙන ඊළඟට එඩිට් කරන්න. එක කරන්න දෙක කරන්න. ඒ කියන්නේ තුන්වෙනි එක යනවනේ ටික කරන්න 6ක් එක 4 5 6. හරිනේ එඩිට් කරමු. දැන් අද වැඩේ. අපි ඉතින් ටීම් ගන්න දෙන්නේ. මේ මොනවා විභාගී වලින් තමයි. ඒ විභාගී වලින් හොඳ දක්වා මේ ඉගෙන ගන්න දේවල් ලෝඩ් වෙනවා. බලන්න විතරම දෙයක් අපේ කොණන් විදිහට තමයි ඇප්ලයි කරපු වලදීත් මේව එන්නේ. ඒ කොණන් විදිහ පළවෙනි කොටස ඇප්ලයි කරපු වලට ඕන වෙනවා විතරම. දැන් අපි ඉගෙන ගන්න දෙනවා අණුවේ ගුණාකාරයක් දන කෝණයක් තිබ්බොත් නේ. අණුව දර තීටා. හරි නැත්නම් අණුව ඍණ තීටා. නැත්නම් අණුවේව දෙකක් n5. අණුව දැන්නේ අණුව දෙකක් කියන්නේ 5 නේ. 5 ඍණ තීටා 5 ධන තීටා. ඊට පස්සේ අණුවේව 3ක්. ධන හෝ ඍණ තීටා. අණුවේව 4ක්. ධන හෝ ඍණ තීටා. හරි මේ ආකාරයෙන් අනුපාත ත්‍රිකෝණික අනුපාත ආවම ඒවා සරල කරන්න විදිහක් තියෙනවා. හරි මේ ආකාරය. ඒ කියන්නේ ඇත්තට මේ සාරාංශයක් කාලියම් පුළුවන්. 90 වරක් නිකිල උන්තියක්. එන් කියන්නේ නිකිලයක් නා. නිකිල කතාවරන්නේ 90 වරක් නිකිලයක් නම් ධන හෝරින් ටීක දෙද්දි. මෙන්න මේ වගේ ඒවා සරල කරන්න පුළුවන්. හරි ඉතින් සරල කරන විදිහ තමයි දිනන්නේ නැහැ. පැහැදිලි? ප්‍රධාන මාතෘකාව n නිකිලයක් විද දැන් n අය නිකිල සංඛ්‍යාව. දැන් නිකිලක දමු n අය දැන් නිකිලයක් විද සමාගම් මාතෘකාව n අය දැන් නිකිලයක් විද 90 වරක් n 90 කියන කයි වෙනින් දෙන්නේ 90 වරක් n ධන හෝ ඍණ තීටා कोणवල ත්‍රිකෝණමිතික අනුපාත कोणवල ත්‍රිකෝණමිතික අනුපාත कोणवල ත්‍රිකෝණමිතික අනුපාත වලට තමයි යන්නේ. හරිනේ. ඒකේ රටාවක් තියෙනවා. මතක තියාගන්න කිසි දෙයක් නැහැ. රටාව වලට දාන්න තමයි තියෙන්නේ. මම පරිදි කරන තේරෙ කරන විද්‍යාඥයෙක් ඒ මේ වැඩ. මුලින්ම ගමු m කියන එකනේ කල් වුණා. ඒතර අමු ගන්න දිනන්නේ. කාරණා මේ කණ්ඩායම් තලයේ
ඊට කෝණයක් හැදිච්ච අවස්ථාවක් ගන්නවා ඕනේ. හරි. දැන් මේ වගේ දැනග ඊට කෝණයක් ඉන්නවා. හරිනේ. එතන මෙතන අපි මේ අවසාන ලක්ෂ්‍ය කණ්ඩායම් ගමු x, y කියලා. තේරුණාද? හරිනේ. මේ රේඛ ඛණ්ඩයේ අවසාන ලක්ෂ්‍ය x, y. දැන් මෙහෙම ලියලා දෙනවා නම් මෙන්න මේ ටීචරේ අනුපාත තුනක් ලියන්න පුළුවන්. කණ්ඩායම් ගන්නවා. මේ රේඛ ඛණ්ඩෙදී දැනන් ඉන්නත් ඕන. රේඛ ඛණ්ඩෙදී r කියන එක. හරිනේ. එතන මේ විදිහට ඊට ඉස්සරහින් ඉඳි x වෙනවා. මේ තමයි ඊට ඉස්සරහින් ඉඳි y වෙනවා. මේ විදිහට x වෙනවා. හරිනේ. ඔව්. එතන මේ සීනේ අනුව දැන් මෙතන කණ්ඩායම්කෙන් දානවා. අපි දෙලින් කියන්න පුළුවන් sin θ. sin θ කියන්නේ කීයද? sin θ කියන්නේ කීයද? කීයද? sin θ. සංකේතවලින් කොහොමද? මේ ලක්ෂ්‍ය y කණ්ඩායම්කයේ දේ විදිහට රේඛාන්ත දිගු. ඊටනේ y බෙදීම r කියනවා sin θ. ऑस्ट्रेलिया को क्या ऑस्ट्रेलिया को सारे कौन है ऑस्ट्रेलिया x බෙදීම r x බෙදීම r නේ तेरा ना लेकिन आर लक्ष्य x खंडांकයේ බෙදුවනම් හර ඒක ඛණ්ඩයේ දිගේ पर මෙතන ऑस्ट्रेलिया වෙනවා කුස්සික සමානයි මේ x खंडांकයේ x බෙදුවේ කඳුරා tan එක කොහොමද දෙන්නේ tan දෙන්නේ y බෙදීම x तो y खंडांकයේ බෙදීම x खंडांक y බෙදීම x කොහොමද ඒ මාළිලකයේ පළවෙනි එක අනුමෝදන තීර ලබන්නේ අනුමෝදන තීර එන්න මෙයාගේ sin cos tan ලබන්නේ එතකොට මුලින්ම මේ රේඛා ඛණ්ඩයත් එක්ක අනුමෝදන තීර කොහොමද හදන්නේ x අක්ෂයත් එක්ක එතකොට මම ගන්න මේ රේඛා ඛණ්ඩය අංශ ගණුව භ්‍රමණය කරන වාමාවර්ත හරි මේ අංශ ගණුව භ්‍රමණය කරන වාමාවර්ත මේ ආකාරයෙන් ප්‍රබලයි මේ අංශ ගණුව භ්‍රමණය කරනවා तर संपूर्ण कोण अमुदन के है हमारे सर मैं रेखा खंडे में आकार है या एलिमेंट सर्किल ने और बढ़ गया ना मैंने मेथड दिया कौन की है ये देखो मेथड दिया कौन की है मैंने कौन θ थीटा වෙනවනේ මොකද මේ සම්පූර්ණ කෝණ අනුමෝදන θීටා මෙයා අනුමෝදන x අක්ෂය y අක්ෂය අනුමෝදන එහෙනම් මේ කෝණ θීටා වෙන්න ඕනේ හරිනේ ඊට සමාන කරන වැඩි අමුලකින් වේග ලම්බ කියලා ගලවුවොත් අර මේ ලක්ෂ්‍ය d ගන්නවා හරි තමයි මෙතන p1 මෙතන p2 කියලා ගන්නවා හරි කියන්නේ අන්තසම් ත්‍රිකෝණ දෙකක් පේනවා. අන්තසම් ත්‍රිකෝණ දෙකක් පේනවා රූප දාන. අන්තසම් ත්‍රිකෝණ දෙකක් පේනවා. මෙයාගේ අන්තසම් ත්‍රිකෝණ දෙකක් පේනවා. පේනවද චමිල්? අන්තසම් ත්‍රිකෝණ දෙකක්. පේනවද? වෙනස් මොනවද ත්‍රිකෝණ දෙක? OPB ත්‍රිකෝණයයි OAP ත්‍රිකෝණයයි OA P1 එකයි OB P2 එකයි. අවස්ථාව මොකක්ද දන්නවද? අවස්ථාව කොහොමද कोण දෙයක් නෑ තීරය කෝණේ අනුක කෝණේ තමයි r දිගේ තීර කෝණේ ඉන්නවා අංශක අනුක ඉන්නවා r දිගේ ඉන්නවා එහෙනම් මේක අංගසම් වෙනවා අංගසම් ත්‍රිකෝණ වල දාන ලක්ෂණ මොකද වෙන්නේ අර මෙතන වෙන වැඩ අනුමෝදන කීටේ අනුපාතය ගන්න යන්නේ හරි
එතන අපි දැන් තීටා කෝණයට අදාළ අනුපාතය ලියාගත්තා. ඊට පස්සේ දැන් 90 කියලා හදන්න නිසා මේවා 90ක් කරපුවා. ඊට පස්සේ අපිට මේ අංග සම ත්‍රිකෝණ දෙකක් පේනවා. මේ ත්‍රිකෝණ සහ මේ ත්‍රිකෝණ අංග සමයි. අංග සම ත්‍රිකෝණ දෙක තියෙන විශේෂ ලක්ෂණයක් ගන්නවා. මොකද අනුපාංග. අංග සම ත්‍රිකෝණ දෙක අනුපාංග මොකද වෙන්නේ? සමානයි. අනුපාංග සමානුපාත සමාන වෙනවනේ. එතකොට තීටා ඉස්සරහින් පාදිතේට y එන මේ තීටා ඉස්සරහින් පාදිතේට y එන්න ඕන. තීටාත් එක්ක බද්ධ වෙලා තියෙන පාදේ x එන මේ පාදෙත් x එන්න. හරි. එහෙනම් මම කියන්න මෙන්න මෙතන කණ්ඩායම්ගේ තමීර කියන හරියට p2 කෙනෙක් නේ කණ්ඩායම් හරියට කියන්නේ. අනේක සර් p2 මේ p2 උඩ කණ්ඩායම් මොකද? ඒ කණ්ඩායම් ගන්නවා නම් අපිට මේ සම්පූර්ණ කෝණේ ඉන්නේ අනුගමන ටීටනේ. මේ සම්පූර්ණ කෝණේ අනුගමන ටීට. ඒතකොට යාගේ අනුපාතය ලියන්න පුළුවන්. මෙතන කණ්ඩායම් ගාවගත්තොත්. දැන් දිගවල ටික දන්නවා නිසා කණ්ඩායම් ගාවන්න පුළුවන්. දැන් කියන බලන්න P2 ට කණ්ඩායම් මොනවද? කණ්ඩායම් කියන්නේ නෝන x කණ්ඩායම් ඊට පස්සේ y කණ්ඩායම් කියන්නේ. P2 ගේ x කණ්ඩායම් කීයද? P2 කියන එක x කණ්ඩායම් කීයද? හිතන්න ඕනේ. පොඩි දෙයක් තියෙනවා. එහෙනම් y y නෙමෙයි. පොඩි අවුලක් තියෙනවා y කියනකොට. දැන් මෙතන කණ්ඩායම් කියන්නේ මේ දිග තමයි y. එතන මෙතන තියෙන ඍණ y. හරිනේ. මෙතන x එන මම කණ්ඩායම් කියන්නේ ඍණ y තමයි x. හරිද? x කණ්ඩායම් ඍණ y වෙලා y කණ්ඩායම් x ළම දෙන්නේ x නෙමෙයි දුර. තේරුම් ගියද? හරිද? හරි. ඒතර මම කියන්නේ දැන් P2 ගේ කණ්ඩායම් ගන්න නිසා මම කියන්න පුළුවන් sin 90 θ. sin 90 θ කාට සමාන වෙන්නේ? sin 90 θ P2 ගේ y කණ්ඩායම්ගේ x බෙදීම රේඛා ඛණ්ඩයේ දිහා වෙනසක් උන්නේ ආ. හරිනේ. හැබැයි මේ x බෙදීම මාර්ගය කාටද? x බෙදීම මාර්ගය කියන්නේ cos t. cos θ. ඒතර මෙතන ලස්සන වැඩක් වෙනවා. මෙයා සමාන cos θ. හරි. ඔතන විශේෂය. හරි. තව මෙහෙම සම්බන්ධයක් තියෙනවා. sin 90 ධන θ සමානයි cos θ කියන්නේ. හරිනේ. ඒක මතක තියාගන්න බෑ. අර රටාවක් තියෙන එක තමයි උඩ ගන්න. අනන්තයක් කියවනේ. අනන්තයක් මතක තියන්න බෑ නේද? රටාවක් කියවුවා නම් අනන්තයට උඩ දාන සීන් එක කරන්න දෙන්න. cos සමුදන් ටීට ගත්තොත්. cos සමුදන් ටීට ගත්තොත්. හරියට cos සමුදන් ටීට ගන්නේ x කණ්ඩායම් කියන ඍණ y වෙනම රේඛාන්ත දිගේ rb. හරි y බෙදි මාර්ගයට ඇවිල්ලා y බෙදි මාර්ගයට sin θ. අපි ඉස්සරහ නම් තියෙනවා. එහෙනම් මෙයා සමාන වෙන්නේ ඍණ sin θ කට. හරි විශේෂයි. දැන් සම්බන්ධයක් ආවා cos 90 ධන θ. බලන්න cos 90 ධන θ සමාන කාටද? ඍණ sin θ කට. ඍණ sin θ කට සමාන. හරි. දැන් අනුපාතය ගමු. tan 90 ධන θ. tan 90 ධන θ. tan 90 ධන θ. අනුව කියනකම රේඩියෝ වලින් ලියුවා. එතන 90 ධන θ නම්. මම කියන්න මෙතන කොහොමද දෙන්නේ? y කණ්ඩායමේ x කන් නැත්නම් මේ දෙන්න බෙදුවොත් හරියි. ඔය දැන් y කණ්ඩායම ගන්න ලේසියි. y කණ්ඩායමගේ x වෙනවා. බෙදීම x කණ්ඩායමගේ ඍණ y වෙනවා. හරිද? ඔතන x බෙදීම y එකක් නම් නැහැ මෙතන කවුරුත් නේ. y බෙදීම x එකක් ඉන්නවා. දැන් මෙහා යට තියෙන එකනේ. අදන සමීකරණය පරස්පරය ගන්න පුළුවන්. tan θ සමාන x බෙදීම y. ඒක tan ලියනවද? cot θ වෙනවා. cot θ කියන්නේ x බෙදීම y වෙනවා. දැන් මෙතන x බෙදීම y කියන්නේ cot θ හැබැයි ඉස්සරහ නම් තියෙනවා. ඒකට මෙයා සමාන වෙන්නේ ඍණ cot θ. ඍණ cot θ. අපි යම් කින සම්බන්ධය tan 90 ධන θ. tan 90 ධන θ හරි. මෙයා සමාන මේ කාටද? ඍණ cot θ ට.
പിന്നെ പൊട്ടിയിടും എനിക്ക് വിശേഷം මේ අවස්ථාවකදී විශේෂයි. හරි. ඒක රටාවක් තියෙනවා දෙක අයිඩියා එකක් ගන්න ඕනේ. හරි මේ වැඩේ පැහැදිලිද අදුස්ස? මේ වැඩේ පැහැදිලිද අදුස්ස? පැහැදිලි නැද්ද? හරි නෑ. මේ ඔක විශේෂලත් කරා නේද? කරලා දියා තියෙන්නේ. විශේෂලද හම්බුනේ නැද්ද? විශේෂලද හම්බුනේ නැද්ද කවුරුත් හරි? නෑ අර සයින් කොස් ටෑන් වල අගයන් ටික විතරයි. හරියට විතරයි. අනුදාන ටීට සෙට් උන්නේ නැද්ද? කොස් අනුදාන ටීට සෙට් උන්නේ නැහැ. හරි. මුලින් මේක අඳවන්න මේක ඇඳෙන්න මේ ටික ලියලා මේක අඳවලා මේක කොටු කරාම කොහොමද කරන්නේ? කරන්නේ වැඩි. හරිනේ මෙතෙන් ආවද? හරි සර්. හරි. ඒලා තේරුම් දෙෝගේ රටාවක් තියෙන්නේ. ඊට තමයි මේ වැඩ කරනවා. ඒ මේකට අනුදාන ටීටනේ. අනුවරින ටීට ගන්න බලන්න. අනුවරින ටීට. මෙයා අනුවරින ටීට ගන්න හදන්නේ. දැන් මේ කෝණේ ටීට අනුවරින කියන 90 කියන්නේ y අක්ෂයේ. y අක්ෂයේ ඉඳලා දකුණු පැත්තේ ටීට වෙන්න නම් හරිනේ. බලන්න ඕනේ. මේ ආකාරයෙන්ම ඉන්නවා. ඉතින් ආයෙත් විස්තරාම මේ කෝණේ ටීට આવන්නේ. මේ කෝණය තමයි මට කියන්න. බෝඩ් පැහැදිලිද? මෙන්න මේ කෝණය ඊයේද? මේක 90යි 90 ටීට අඩු වෙනවා. ඒතර මෙතන ඉන්නේ 90 වෙන ටීට. තේරුම් ගත්තද? පැහැදිලිද? ඒතර 90 වෙන ටීට අනුපාතය ගන්න නම් මෙන්න මෙතන ගන්න දාන්න බලන්න වෙනවා. මේක P3 කියන තරම. හරිනේ P3 කියන තරම. ඒකට වුණා වෙන ගෲප් එකක් අදින්න මේකේ කරත් අවුලක් නැහැ. එතකොට මෙතන අපිට පේනවා ආයි අංග සම්ප්‍රකෝණ දෙක පේනවා. අංග සම්ප්‍රකෝණ දෙක මේ OA P1 එක OB P3 අංග සම. ත්‍රිකෝණ සහ මේ ත්‍රිකෝණ අංග සම. එහෙනම් T ඉස්සරහා ඉන්නේ y වෙන්න ඕනේ. මේක y වෙන්න ඕනේ. ඊට එක බද්ධලා ඉන්නේ x එක කොහොමද x කියලා වෙනවනේ. එහෙනම් මෙයාගේ කණ්ඩායම් කියන්න මට දැන් කණ්ඩායමේ y වෙනවා. y කණ්ඩායමේ X. x වෙනවා. එහෙනම් P3 දිහා බලලා අනුවරට අනුපාතය කියන්න පුළුවන්. බලන්න. මේක දෙවොනම මෙලි බලන්න. දැන් P3 කෙනෙක් කරන සරල කරන්න. P3 ලක්ෂ්‍ය බෙදනවා y බෙදීම x කියලා. මෙන්න මේක සරලව මම ලියන්න පුළුවන් sin 90 වෙන θ. කියන්නේ y කණ්ඩායම x බෙදීම රේඛාන්තික වෙනසක් උන්නේ නැහැ මේ කාරණේ. x බෙදීම මාර්ගයෙන් ආයි පොසිටිව් එකක් දෙනවා. හරිනේ ඊළඟ බලන්න cos සම්මුතිය ගත්තොත් cos 90 වෙන θ. කරන්නේ x කණ්ඩායමේ y බෙදීම මාර්ගය කියන්නේ sin θ. මෙතන වෙනක් ආවේ නැහැ. ඉස්සර වෙනක් ආවේ නැහැ මෙතන. ඊට පස්සේ tan 90 θ. හරි. මෙයා වෙන හැදුණින් අයියා දාගමු. මාතර කියලා පාඩම් ගන්න ඕනේ නැහැ. රටාවක් තියෙන ඒගොල්ලෝ දාලා තමයි. x y කණ්ඩායම ඉස්සන්නේ. x බෙදීම y කියන්නේ 40 ට. තමයි වෙනක් ආවේ නැහැ. හරිනේ. අපි දන්නවා මොකද පාරිණුත පාද කෝණය යන්නේ මේක. පාරිණුත පාද කෝණය නම් තුන් දෙනාම දාන වෙනවා. ඒක එකක් කතා කරා. දෙවිනුත් පාද කෝණය යන්නේ මේක. අනුදාන දෙක. ඒතකොට sin විතර ගන්න ගලා දෙන්න. අනිත් දෙන්න වෙන වෙලාව දෙන්න. ඒකත් කතා කරලා පෝල්සන් තෝමස් කොලෙසින් ඔක්කොම දාන්න මෙතන sin විතරයි. මෙතන tan විතරයි. අදනුත් පාද cos විතරයි. ඒතර මේක සාරාංශ කරලා මෙහෙම දාන්න පුළුවන් නේ. ඉතින් ලියන්න ඇති. තමයි ලියන්න පුළුවන්. sin 90 ට ආවොත් උත්තරය ආවේ cos θ කියලා. උත්තරය ආවේ cos θ කියලා. හරිනේ. විශේෂයි. cos 90 ට ආවේ sin θ කියලා. cos 90 ට අපිට ආවේ sin θ කියලා. tan 90 ට ආවේ cos θ කියලා. එළඹුණා tan 90 θ
අපිට ආවේ cot theta කියලා. පැහැදිලි මේක හදාගන්න මේ. මෙතනත් ආයෝගයක් කරනවා අඳින්න. නැත්නම් ඒකෙම කරත් අවුලක් නැහැ. ඊට පස්සේ P2 නේ කණ්ඩායම දෙන්න අනුවලට කියන්න ආය වෙනම කොට කරලා දාන්න. සාමාන්‍ය දෙයක් පළවෙනිට වැඩිම දේවල් ටික කරන් තියෙනවා. මේ මොකද මේටි මාරන්නේ. දරුවත්ත් x අක්ෂය y අක්ෂය ඊට කෝණයක් හැදිලා දෙද්දී p1 කියලා ගත්තේ. ඊගේ අක්ෂය මම කණ්ඩායම් ගත්තේ x y කියලා. ඒතර මේ ටික කොහොම වෙනවද? පැහැදිලිද? ඊට පස්සේ අපේ ඊළඟ ඉලක්කය 180 ධන θ. 180 ධන θ. නැත්නම් 5 ධන θ. රෙඩිමෙන්න. 5 ධන θ කියලා ආරම්භ ඉලක්කය. ඒතර 180 ධන θ ගාලා බලන්න. දැන් මෙතන θ ඉන්නවා මේක ඕනේ. මෙයාට 180ක් කියලා කරන්න ඕනේ. මේ රේඛාව 180ක් භ්‍රමණය කරාම මේ වාමාවර්තව තොරවිල සාරේඛාව බවට පත් වෙනවා. තේරුණාද? මෙයා මේ දික් කරන සාරේඛාවක් වලදී තමයි මොකද P1 P4 කියලා ගන්න. තොර ප්‍රතිම පොළේ මේක θ වෙනවා. එතන මේ සම්පූර්ණයෙන් 180 ධන θ වෙනවා. නැත්නම් 5 ධන θ වෙනවා. ඉතල ගන්න මෙතන මෙයා මෙව රේඛාවක් ඇන්දොත් මෙතන C ලක්ෂය කියලා ගන්න. දැන් මේ දිල වෙනසක් වෙන්නේ නැහැ. මෙයාව නෙමෙයි කරගන්නේ. මෙයාව නෙමෙයි කරගන්නේ. විතරයි මේ වෘත්තාකාර මාර්ගයක මෙතන. හරි. ඉතින් මෙතන තායි සම්පූර්ණ දෙකක් වෙනවා මේ. කෝණ දෙකක් සහ පාදයක් සමාන වෙලා. එහෙනම් අනුරූපාංග සමානයි. දැන් මෙයාගේ ඊට ඉස්සරහින් මේක y වෙනවා. මේක x වෙනවා. නම් මෙයාගේ මේක y වෙලා මේක x වෙනවා. එහෙනම් මම කියන්නේ කවුද චමිය මෙයාගේ කණ්ඩායම කොහොමද? මේක x නේ. එහෙනම් මේ පැත්ත ඍණිය දා මේ පැත්ත ඍණ x වෙනවා. මේක හඳුනා ගන්න පුළුවන් වෙනවා නේ. ඉතින් y කණ්ඩායම් ගත්තොත් y අක්ෂ දිගේ බලන්නේ. y අක්ෂ දිගේ මේ විදිහට. ඒ දිගේ y වෙනවා. හැබැයි ඍණ පැත්තෙන් දෙන්නේ නැහැ ඍණ y වෙනවා. තේරුණාද? හරි පැහැදිලිද? ඔව් සර්. හරි චමිරේ පැහැදිලිද? as හරි ඊට පස්සේ මෙතන මෙයාගේ මේ සම්පූර්ණ කෝණේ 5 දන් තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් sin 5 දන් එක කාට සමග sin 5 දන් θ. මේ කණ්ඩායම දෙවෙන y කණ්ඩායමේ වෙන y දෙදීම රේඛාණ්ඩය y දෙදීම ආරය කියලා y දෙදීම ආරය කියන්නේ sin නේ. හැබැයි ඉස්සරහ නේ මෙයා ඍණ sin θ වෙනවා. මෙයා ඍණ sin θ වෙනවා. හරි මෙයා ඍණ sin θ වෙනවා. කරන cos phi ධන θ. cos phi ධන θ. ඉතින් මෙයාගේ x කණ්ඩායමේ ඍණ x රේඛාණ්ඩය දිහා ඍණ x බෙදීම ආරයක් එන්නේ. x බෙදීම ආරයෙන් cos θ ඉස්සරහ ඍණක් ඍණ cos θ වෙනවා. ඊට පස්සේ tan phi ධන θ. tan phi ධන කියන්නේ y කණ්ඩායමේ ඍණ y x කණ්ඩායමේ ඍණ x. ඍණ ගැඹුර y බෙදීම x කියන්නේ tan θ නේ. y බෙදීම x tan θ. මෙයා tan θ වෙනවා. එහෙනම් මෙතන ඇසලින් වෙනස්. මෙතන ඇසලින් වෙනස් මේ sin phi ධන θ. sin phi ධන θ උත්තරය ආවම මොකද්ද? ඍණ sin θ කියලා. ऋण sin θ කියලා. ඊට පස්සේ මේ cos phi ධන θ ආවේ ඍණ cos θ. cos phi ධන θ අපිට ආවේ ඍණ cos θ කියලා. තේරුණාද? දැන් මේ tan phi ධන θ ආවේ ධන tan θ කියලා. tan phi ධන θ අපිට ආවේ ධන tan θ කියලා. එතන විශේෂයි මොකමයි. පැහැදිලිද වැඩි? තේරුණාද? अरे मैंने नहीं कहा तो जान के
හරි හරිනේ මේ ඔක්කොම දැන් කිසිම දෙයක් පාලනය කරන්න දෙයක් නෑ හරිද මේ හැම එකෙම රටාවක් තියෙනවා ඒ රටාව අන්තිමට කියන්නේ මේ ඉස්සෙල්ලා අපි මේ අවස්ථා ටික අරවමු මූලික අර්ථ දෙකකින් ඔස්සේ හිතලා මුල් මේ අගයන් ටික මුලින් ලබා ගන්න ඊට පස්සේ ඒකෙන් බලමු රටාවක් මේ කොහොමද තමයි පයිලට් ටික හරිනේ මේ සම්පූර්ණ කෝඩ් මොකද මෙයා 180යි එයාට තව ඊට කොනක් එකතු වෙලා එහෙනම් සම්පූර්ණ 180 ගන්න ඊට හරිනේ හරි ඒකත් අදාළ මේ කරන වැඩ ඉක්මනින් කරන්න අලුත් දෙයක් නෙමෙයි එකම විදිය වැඩ ඉක්මනින් කරා පයිදන් ටිකට හරියට පයිදන් ටික බලන්න තියෙන්නේ පයිදන් වල පයිදන් ටික පයිදන් ටික කොහොමද දෙන්නේ කියලා ඉවරයි මෙලක් වැඩි ඉවරයි ඔව් සර්. ඒක 180 කියන්නේ සම්පූර්ණ කෝණනේ මේ 180 ටික කොනක් අඩු කරනවා එතකොට මේ ආකාරයෙන් මේ කෝණේ ටික නම් මෙන්න මෙතන කණ්ඩායම් ගාවක් ගන්න හරිනේ p පාගල දාන්න මේ කණ්ඩායම් ගාවක් ගන්න ගේ මාරේ ආය මේ ත්‍රිකෝණ දෙක අන්ත සමයි හරි මේ ත්‍රිකෝණ දෙක අන්ත සමයි විතර එකක් දෙන්නවා හරි මේ ත්‍රිකෝණ දෙක අන්ත සමයි එන්න මට මෙයාගේ කණ්ඩායම් කියන්නේ හරි ඉතින් p පහේ කණ්ඩායම් මොනවද දෙන්නේ හරි කියන්න බෑ p පහේ කණ්ඩායම් මොනවද වෙන x ආවේ මේ y එක උඩ නෙවෙයි අදි නෙක්ස් දානවා. අර y වෙනවා හරි එතකොට p පහේ කණ්ඩායම් කියනවා අපිට ඍණ xy කියනවා හරි එහෙනම් මට කියන්න පුළුවන් මෙතන sin මේ කෝණ දාලා මේ සම්පූර්ණ කෝණ කීයද 180 t ගේ කළු වල එහෙනම් පළවෙනිම t ට වෙනවා ඒක ඕන p භාගයෙන් ලක්ෂ සැලකුවොත් අපිට එන්නේ x අක්ෂය ධනාංශයත් එක්ක 5 කට ගොන කළු අවස්ථාව තේරුණාද හරිනේ එතකොට මෙතන එන්නේ මෙයත් එක්ක 5 කට ගොන කළු අවස්ථාවක් එතකොට sin 5 ට එනවා මෙයාගේ y කණ්ඩායමේ y බෙදීම රේඛාංශය r y බෙදීම r කිව්වේ sin t නේ මෙයා සමාන sin t ද ඊට සම්බන්ධව විතර cos 5 ට ගන්න ඕන x කණ්ඩායම කියන්නේ ඍණ x බෙදීම රේඛාංශය r ඍණ x බෙදීම r x බෙදීම r කියන්නේ cos t වෙන මේක ඍණ cos t වෙනවා මෙයා ඍණ cos t වෙනවා හරිනේ ඊට අවසානයේ tan 5 ට ගත්තොත් tan 5 ට ගත්තොත් tan 5 ට ගන්න සමානයි मेरे y කණ්ඩායමගේ වෙදීම x කණ්ඩායමට तो ඍණ උත්තරයක් එන්නේ y බෙදීම x යට ඍණ tan කට වෙනවා මෙයා ඍණ tan කට පැහැදිලි කරන්නේ එහෙම අදහස් අපි ගත්තොත් sin 5 ඍණ θ sin 5 ට ගන්නාවේ sin t තමයි sin t තමයි හරි sin 5 cos 5 ඍණ θ ऋण cos t කියලා ආවේ cos 5 ऋण t ලැබුණාවේ ऋण cos t ද කියලා තේරුණා සාමාන්‍යයෙන් tan 5 ऋण t ලැබුණාවේ tan 5 ऋण t දෙන්නේ මොකද ऋण tan t කියලා තේරුණා මෙයා ආවේ ऋण tan t කියලා මෙයා ऋण tan t වෙනවා අපේ විශේෂය හරිද වැඩේ තේරුණාද සමාදාන හරිද සමාදාන මේ ඔක්කොම එකම රටාවයි තියෙන්නේ හරිද ඒ රටාව හඳුනන මුලින් මේ අදවච්ච කරන්නේ මේක තේරෙනවද මේ පැහැදිලිද ඔව් සර්. ඒක දාලා ඉක්මන අරුමේ වඳින්න අරගෙන මේ වඳින්න ඊට මේ ටික දා මේ ටික ලියන්න ගන්න මේ ටික ලියන්න කොටු කරගන්න පෙන් කරන්න පෙන් කරන්න මේ ගන්න අදහසත් එක්ක අපිට
ඕනෑම කොනක සයින් එක ගන්න පුළුවන් සුළු කොනයක් විදියට. හරි. ඒ වගේ පුරුදුයි. ඕනෑම කොනක සයින් කොස් tan අනුපාත ගන්න නම් පුරුදුයි. අපි සුළු කොනේ දාන්නේ සුළු කොන ටිකෙන් දාන්නේ 30 45ට දානවා. ඒතර මහා කොනයක් නැත්නම් තුන්සියර වැඩි කොනයක් තිබ්බහම ඒක සුළු කොන කරගන්න තමයි මේ බලන්නේ. මෙතන පයි දන් ටික එක 189 වැඩි කියන්නේ. එයාව ලියලා තියෙන්නේ සුළු කොනක සයින් අනුපාතයක් එක්ක. මේ ඔක්කොම 180 වැඩි කොනනේ මේ ඔක්කොම සුළු කොනක සයින් ත්‍රිකෝණ අනුපාතයකදී ලියලා තියෙන්නේ. ඒ දාන්නේ පුරුදු වෙන්න. ශාල කොන වල ත්‍රිකෝණ අනුපාත සුළු කොන වල ත්‍රිකෝණ අනුපාතය සුළු ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි යන 270 ටිකට අමුවත් එකක් හරි කියන්නේ y අක්ෂය මෙයාත් එක්ක වැඩි හරි මෙයාත් එක්කත් හරි දැන් මෙයාත් එක්ක 270 ගණනටයි 20ටයි ඕනේ ඒක තමයි සායක කන්න ඔක්කොම කීකරක් සංකේත වෙනවා මෙතන x අක්ෂය y අක්ෂය මෙතන මූල අක්ෂය මෑත් එක පිටකෝණයක් හැදලා තියෙනවා. මේ ලක්ෂ්‍ය මම P1 කියලා ගත්තේ අන්දාංග x, y කියලා තියෙනවා. ඒතරම් මේ ආකාරයෙන් වැන්දොත් මෙතන ඒ ලක්ෂ්‍යය මෙයා y මෙයා x වෙනවා. හරි. මම තමයි කියන්නේ. මෙතන 90යි මෙයාට 270ක් එකතු කරනවා. 90 තුනක් කියන්නේ නේ. දැන් 93ක් මෙතන 270 නේ 91යි 92යි 93යි. තව කොනෙන් ගියාම 90 270 ධන විදයක් එනවනේ. මෙයාට ඊට කොනෙන් ගියා නම් මේ සම්පූර්ණ කොන ගත්තොත් 270 ධන තීටා. 270 ධන තීටා නැත්නම් 93ක් ධන තීටා වෙනවා. හරි. එතකොට මෙන්න මෙතන පන්දාගේ ඉන්නම ඉලක්කය. P6නේ. දැන් මේ ලක්ෂ්‍යය අපි ගත්තොත් D කියලා. හරි. මෙයා අපි ගමු D කියලා. දැන් D කියලා ගත්තොත් ආයතන වෙනවා අන්දමට ත්‍රිකෝණ දෙකක්. මෙතන ගන්න තමයි T ඉස්සරහින් y වෙන්න ඕනේ. මෙයා ඒතර T දෙක ඉන්නේ x වෙන්න ඕනේ. එනකොට කියන චම්මිය මෙයාගේ x පන්දා මේ පන්දා මොනවද 36යි. මෙතන කොට බලන්න චම්මියනේ මෙන්න x පන්දා කියන්නේ මේ විදිහනේ. මේ විදිහ y නේ එතන මෙතන තියෙන y. එන x පන්දාගේ y වෙන්න ඕනේ. y පන්දා නිසා මේ y අක්ෂය දිගේ බලන්න මේ විදිහ. ඒක ඍණ x වෙන්න ඕනේ. මේ විදිහ. නැදේ චම්මිය. හරි. අරන් ගලෙන් වෙනවා. එතකොට බලන්න ගමු sin 93ක් ධන ටීල කෝණයක් තිබ්බොත්. එතකොට P6 කියන ලක්ෂ තමයි සලකන්න ඕනේ. ඒක ඇවිල්ලා y දෙදීම ඍණ x වෙනවා. හරිනේ. 93ක් කියොත් y කන්සර්ට් x එකක් දිනවා. x දෙදීම r කියන්නේ cos θ ඍණක් තියෙන නිසා ඍණ cos θ වෙනවා. ඍණ cos θ වෙනවා. जैसे cos सर करो cos 93ක් ධන θ මාත්‍ය ත්‍රියංගලෙ तेरा 93ක් ගත්තොත් අපිට එනවා p6 ලක්ෂණය y කාන්තාංකයේ x කාන්තාංකයේ y වෙනි රේඛාන්තය ගන්න y විදි මාර්ගයෙන් sin θ වෙනවා අනිවාර්ය tan වෙනවා tan 93ක් ධන කෝණයක් ආවොත් අපිට ගන්න ඍණ x වෙදී y එකක් x වෙදී y කියන්නේ cos θ දැස්සා ඍණ cos θ වෙනවා හරි දෙපඩ නතර බලන්න මේ පොඩ නතර බලන්න මෙම් සීනේ මේ අපිට ආවේ sin 93ක් ධන θ sin 93ක් ධන θ උත්තරය කොහොමද 93ක් නම් අනුපාතේ මාරුලානේ ඍණ cos θ ආවේ ऋण cos θ
ඊට මේ 93ක් දාන තීටා cos අනුපාතෙත් මාරු වෙනවා. cos 93ක් දාන කෝණය ආවේ sin θ කියලා. දැන් මේ මාරු වෙන්නේ අපි ඉස්සර cos කෙනෙක් මාරු වෙන්නේ sin විදියට. sin කෙනෙක් මාරු වෙන්නේ cos විදියට. tan කෙනෙක් මාරු වෙන්නේ cot විදියට නේ. මාරු වෙන්නේ නැති ඒවාත් තිබ්බා. මාරු වෙන ඒවාත් තිබ්බා. ලකුණු මාරු වෙන ඒවාත් තිබ්බා. ඒක කොරණාවින් හඳුනන්න ඕනේ. ඉතින් තියෙන tan. tan 93ක් ධන කෝණයක්. සමාන උනේ ඍණ cot θ අනුපාතේ මාරු වෙනවා. මෙයා ඍණ cot θ වුණා. ඒකත් විශේෂයි. හරිනේ. දාලා මේක තිබ්බොත් අපේ කරන්නේ නැද වෙනකොට මේක කරලා අදහස් කරු කරගන්න ඉක්මන. හරිද? හරි සර්. ඊට බලන්න 270 ඍණ θ. 90වත් 3ක් ගිහිලා θ කොනක් අඩු කරනවා. එතකොට මේ වගේ කෙනෙක් නේ. මෙයා තමයි. මේ ලක්ෂණ P7 කියලා. ඊයරේ කණ්ඩාංගය ඉරගන්න මුලින් හරියට මේ කෝණෙන් θ. ඒතකොට අංග සමයි. θ ඉස්සරහින් එතකොට y වෙන්න ඕනේ. මේක x කියලා ගන්නවානේ. P7 කණ්ඩාංගය ඉරගන්න මුලින් හරියට. ඊයරේ මොනවද P7 කණ්ඩාංග කියන්නේ? P7 කණ්ඩාංග කොහොමද? ඍණවයි y ධන x නැරි x. හරි. ඒවැරෙන්නේ සේනා දෙසි මේ සම්පූර්ණ කෝණ ගත්තොත් 273ක් ඍණ θ වෙනවා. ඒක දෙවි පොයින්ට් මාර්ක් කරගෙන ඉන්නේ. අර උදේ වල කරන්නේ තොරම දෙනවා sin 93ක් ඍණ කෝණයක්. සමාන වෙන්නේ x y කණ්ඩායම ඍණ x බෙදුව ඒ කණ්ඩායම x බෙදීමාත් cos θ ඉස්සර නුන cos θ කියන්නේ අනුපාතේ මාරු වුණා ලකුණක් මාරු වුණා නේ. එතන විතර cos 90 ඒක තුනක් ඍණ කෝණයක්. 93 ඍණ කෝණයක් නම් cos වල ආවේ කොහොමද? කාර්යද x කණ්ඩායම ඍණ y බෙදීම ඒ කණ්ඩායම y බෙදීම r කියන්නේ sin θ ඒක ඍණ sin θ වෙනවා. ඍණ sin θ වෙනවා. හරිනේ. එතකොට tan 93ක් ඍණ කෝණයක්. හරිනේ. එතකොට වෙන්නේ y කණ්ඩායම ඍණ x බෙදීම කණ්ඩායම ඍණ y. ප්‍රායමයෙන් ගන්න x බෙදීම y කියන්නේ cot θ කියලා. හරිනේ. එතකොට බලන්න තමයි MC ඉන්නේ. 93ක් ඍණ කෝණයක් ආවොත් sin වලට අනුපාතය මාරු වුණා නේ. sin 3 වරක් අනුගුණ 3 වරක් අනුගුණ ඍණ කෝණයක්. තිබ්බොත් අනුපාතය මාරු වුණා ඍණ 3. ඍණ cos θ කියලා ආවේ. හරිනේ. මේ පේරෝනේ මතක තියාගන්න බෑ. බර ප්‍රමාණයක් තියෙනවා. රටාවනම උඩ ගන්න. cos වල 93ක් ඍණ කෝණයක්. උත්තරේ ඉන්නේ ඍණ sin θ තියෙනවා. අනුපාතේ මාරුලා ඍණ ලකුණුකුත් ඇවිල්ලා. දැන් රටාවක් හඳුනන්න ඕනේ අනුපාතේ මාරු වෙන්නේ මොන අවස්ථාවේදද? ලකුණු මාරු වෙන්නේ මොන අවස්ථාවේද? ඒක හඳුනන්න ඕනේ. ඒවා කරන්නේ රටාව හඳුනගත්තාම කොහොමද පුළුවන් වෙන්නේ? 93ක් ඍණ කෝණයක් සමාන වෙන්නේ සමානනේ. tan 93ක් ඍණ කෝණයක් cot θ අනුපාතේ මාරු වුණා ධන වෙලා තියෙනවා. cot θ මෙලෙස එන්නේ.
තේරුණාද? ඒතර ඒ පාදයට එක්කත් හරිනේ 280 යුනිට් ගන්න ටික හරි. ටෙස්ට් තියෙන අන්තිම වැඩේ 360 ගන්න තියෙන යුනිට් ටික. 360 සෙට් කරන්න තියෙනවා. පිළි කරන්නදී. තේරෙන්නේ? 270ත් එක්කත් හරි වැඩි. මොනවද 360ත් එක්ක දෙසර 58 ගන්න පුළුවන් අපිට. මේක මොකක්ද? ආය අදිනවා රුපියල්. හරි. සමහත් එක්ක ඊට කොනක් ඇදලා දෙද්දි මේක බීලක්ෂය මේක x, y නරඹ ගන්නත් අපි මේක k කියන්නේ p1 කොහොමද එතකොට මේ ඊට ඉස්සරහින් ඉන්න පාදය y කණ්ඩායමේ y වෙනවා මෙහා x වෙනවා. ඔයගොල්ලෝ ගත්ත උපසරණ දැන් මෙයාට 360ක් එක දුර බලන්න 360ක් එක දුර කොහෙන්ද දෙන්නේ මේ? මෙයාට 360ක් එක දුරනවා. ඒ කියන්නේ 180 වල ආයෙ 180 කිලෝමීටර් තමයි එන්නේ. කියන්නේ 360 ම් කීක කියන එක නම් වෙනසක් වෙන්නේ නැහැ මේ ටිකම එන්නේ. sin 360 කියන්නේ 2.5. ධන t ලියුවොත් ඕකම තමයි. cos වලත් ඒකමයි. cos 2.5 දාත් ලියුවොත් ඕකමයි එන්නේ. තරම් දෙයක් නැහැ. 360 එකතු කරත් මේ මෙතන ඉඳලා මේ සම්පූර්ණ කෝණ මෙතන ආවොත් 360යි. එයාලා දාපුණ එක තුනක් මේ සම්පූර්ණ කෝණනේ 200 360 ගන්න θ. ඒතර මේ ලක්ෂ්‍යවනේ ඉතින් කරන්න දෙයක් නැහැ ඒක වෙනවා. අනුපාතේ මාරු වෙන්නේ නැහැ. ලකුණු මාරු වෙන්නේ නැහැ. කොහොමද දාන්න. මෙලෙස ලේසි. පැහැදිලි. ඊළඟට 360 ගන්න θ ගන්නවා. 360 θ කොහොමද අඩු කරනවා. ඒතර කොට වෙනස් වෙනවා. මේ ආකාරයෙන් මෙගම් p8 කියලා මොම ගත්තොත් මේ දෙක අන්න සමයි මේක යාලේ y වෙනවා මේක යාලේ x මේ කණ්ඩායම් කියන බලන්න මේ p8 ඒ කණ්ඩායම මොනවද තමයි නේද හරි කියන බලන්න p8 ඒ කණ්ඩායම මොනවද මේ කණ්ඩායම X ඍණ y. සිල්වර් x කණ්ඩායම x y කණ්ඩායම වෙනවා එන යාදියා බලලා පියර ලක්ෂාව අපිට පුළුවන් sin 280 360 θ. y කණ්ඩායම ඍණ y වේ කණ්ඩායම y දෙවි මාර්ගයෙන් sin θ මේ ඍණක් කියවම ඍණ sin θ. හරි ඍණ sin θ නම් මේ දෙන්න පාඩි පිළිගන්න. ඒක වෙනම කියන්නේ. අර sin වල අපි 360 කෝණයක් කියුණා වෙනසක් නැහැ. මෙයා sin θ කියලා ආවා. cos වල 270 ගන්න θ cos θ කියලාම ආවා. tan වල 270 ගන්න θ වෙනසක් වෙන්නේ tan θ කියලාම ආවා. හරිනේ. ඊට පස්සේ 360 යුනිට් ගත්තා. 360 යුනිට් ගත්තා වෙන sin θ කියලා ආවා. cos වල බලන්නේ cos 2.5 යුනිට් තිබ්බා. දැන් මේ ලක්ෂණ සලකන්නේ කණ්ඩායමක x එදිනෙක ගන්නේ දා x බෙදි මාර්ගයන් හොස්පිටල් අනුපාත මාරු වෙන්නේ නැහැ ආයේ. මෙතන tan 360 θ. ඒකට y කණ්ඩායම වෙනවා x කණ්ඩායම x. y බෙදි මාර්ගයන්නේ tan ට සරල කරන tan ට. හරි බලන්න වෙලේ. ඉතින් මෙයා සමාන නැහැ කියන්නේ. මේ කලින් එක දැපුවොත් sin 360 වෙන කෝණයක් 360 වෙන කෝණයක් ඍණ sin එකට සමාන වෙනවා අනුපාත මාරු වෙන්නේ නැහැ ඍණ උනාට
cos වල බලනකොට මේ cos 2 පීටා බද්දාලේ cos 2 පීටාවේ cos පීටා අනුපාතේ මාරුන්නේ නැහැ අකුරු මාරුන්නේ නැහැ cos පීටා tan වල බලන්න tan 2 පීටා අනුපාතේ මාරුන්නේ නැහැ අකුරු මාරුන්නේ tan 2 පීටා සමාන tan පීටා පැහැදිලි මෙලෙස එනවා වැඩි තේරෙනවද වැඩි පැහැදිලිද අපිට කියන්න දෙන්න ඒ අවස්ථාව තේරෙනවද දුස්සනික්මන උදාහරණ ඉක්මනින් එහෙනම් රටාවක් හඳුනගන්න ඕනේ අනුපාතේ මාරු වෙන්නේ මොන අවස්ථාවලද අනුපාතේ මාරු වෙන්නේ නැත්නම් මොන අවස්ථාවලද ලකුණ මාරු වෙන්නේ මොන අවස්ථාවලද ලකුණ මාරු වෙන්නේ නැත්නම් මොන අවස්ථාවලද කියලා හඳුනගන්න දෙන්නේ අපිට බලන්න පුළුවන්ද කියලා දැන් විදිහට වැඩේ කරන්න යන්නේ රටා හඳුනගන්න යන්නේ අපි ගත්ත අවස්ථාවට පාවිච්චි කරලා බලන්න අපි අවස්ථා කීපයක් පුරා මොකද දෙකකින් ඔස්සේ අවස්ථා සෙට් එකක්ම ගත්තා මම මේ වගේ කළු පාටින් තියෙන පිටි අනුපාත මාරු වෙලා තියෙනවා කළු පාට අවස්ථාවලදී අනුපාත මාරු වෙලා නිල් පාට අවස්ථාවලදී අනුපාත මාරු වෙලා නැහැ ඒක මුලින්ම හඳුනා ගන්න ඕනේ අනුපාත මාරු වෙන මොන අවස්ථාවක් නැති අවස්ථාව කළු පාටයේ තියෙන විශේෂත්වය හා නිල් පාටයේ තියෙන විශේෂත්වය මොකද්ද විශේෂ ලක්ෂණය ඒ දෙන්න හඳුනාගන්නේ කොහොමද පාටෙන් ලියන්නේ අපි එකම පාටින් ලියන්නේ මෙතන මේ පාට දෙකින් තිබ්බට ගානතියේ දෙක පාටින් ලියන්නේ පාටෙන් හඳුනාගන්න බෑ කොහොමද හඳුනාගන්නේ අනුපාත මාරු වෙනවද නැද්ද කියලා ඉතින් මෙතන මේ 90 වරක් 1 ඉන්නේ 90 වරක් 1 මෙතන ඉන්නේ 90 වරක් 3 90 වරක් 3 90 වරක් 3 ඉන්නේ මෙතන ඉන්නේ 1 සතුටේ 90 දෙකක් නේ 90 වරක් 2 දෙක ඉන්නේ 90 වරක් 2 මෙතන 90 4ක් 90 වරක් 4 ඉන්නේ 4 මෙතන 90 වරක් 4 ඉන්නේ 4 හරිනේ දැන් මෙතන මේ අපි ඉස්සරහදී නෑ තව ඉස්සරහට යන්න පුළුවන් අපිට එතකොට මෙතන 90 එකක් 90 3ක් ඉතින් 90 5ක් 90 7ක් එහෙම යනදී අනුපාත මාරු වෙනවා එතකොට කියන්නේ 1 3 5 7 කියන මොන සංඛ්‍යාවද 1 3 5 7 කියන්නේ ඔක්කොම සංඛ්‍යානේ 90 වරක් ඔක්කො ඉලක්කමක් ආවොත් අනුපාතේ මාරු වෙනවා සයින් කොස් වල කොස් සයින් වල tan කොස් වල 90 වරක් මේ 2 4 6 8 10 ඉලක්ක එකක් ආවොත් මොකද වෙන්නේ sin sin cos cos tan tan sin sin cos cos tan tan තේරුණාද අනුපාතේ මාරු වෙන මොන අවස්ථාවලද මාරු වෙන්නේ නැත්නම් මොන අවස්ථාවලද හඳුනන්න පුළුවන් ලේසියි 90 වරක් ඉනි ඉලක්කම බලනවා 90 වරක් ඉනි ඉලක්කම කියන්නේ ඉතින් මෙහෙම කාවි ඔබන sin 95 ධන කෝණයක් හරිද මේ කෝණ පිළිගන්න කියලා හිතනවා මම කියන්නේ මෙතන අනුපාතේ මාරු වෙන අවස්ථාවද නැති එකක්ද අනුපාතේ මාරු වෙන්න ඕනද නැද්ද මාරු වෙන්න මෙතන sin මාරු වෙන්නේ කවුරුද කියලා sin මාරු වෙන්නේ කවුරුද කියලා මාරු වෙන්නේ sin මාරු වෙන්නේ cos විදිහට එන මෙතන cos මේ කොහොමද වෙන්නේ cos t ද වෙනවා එහෙම මාරු වෙන හඳුනාගන්න පුළුවන් අපිට එරට පැහැදිලිද එරට ඊටසේ ලකුණු බලන්න ඕනේ සමහර තැන්වල ඍණ ලකුණු වෙවිලා සමහර තැන්වල ඍණ ලකුණු වෙවිලා නැහැ දැන් ධන ඍණ හඳුනාගන්න එක සිද්ධ විසති කතා කරලා එයාට මෙන්න සීන් එක පළවෙනි පුත්‍රපාදයේදී ඔක්කොම ධන වෙනවා ඔක්කොම අනුපාත ධන වෙනවා දෙවෙනි එකේදී sin තමයි ධන වෙන්නේ sin cos tan වලින් ගත්තොත් sin තමයි ධන වෙන්නේ තුන්වෙනි පුත්‍රපාදයේ ධන වෙන්නේ tan හතරවෙනි පුත්‍රපාදයේ ධන වෙන්නේ cos ඔයගොල්ලෝ දන්නද එතන මෙතන පුලින් බලනොත් මේ sin අනුපාතයක් මෙහා ඉන්නේ මොන වෘත්තපාදයද කියලා බලන්න මේ කොහොමද
අණුවේ පහක් කියන්නේ මේ. අණුවේ 1යි 2යි 3යි 4යි 5යි. අණුවේ පහ කියලා තව කෝණයක් එකතු කරනවා. හරි. ඒකම මනෝවෘත්ත පාදේ දින්නේ මේකද? මේ කෝණේ මනෝවෘත්ත පාදේ දින්නේ. එහෙමද? ඊයේ වෘත්ත පාදේ තියෙන්නේ කෝණේ. දෙවිවෘත්ත පාදේ සයින් මොකද වෙන්නේ? දාන. එහෙනම් මේක දාන උත්තරයක්මයි දාන දෙන්නේ. මෙතන ඉවරයි. හරි කපුණා දුවන්නේ. දැන් දෙරණ ඕනිකල් ගේස් එකේ ගන්නවා කියලා බලන්න. කලින්දුත් cos 97ක් ඍණ θ තියෙනවා. හරි මේ අනුපාතය මාරු වෙනවද නැද්ද? අනුපාතය මාරු වෙනවද නැද්ද මෙයාට? මාරු වෙනවා. ඒක cos මාරු වෙන sin විදිහට sin θ වෙනවා. හරි sin θ. ඒතකොට ලකුණු බලන්න ඕනේ. 97ක් කියන්නේ මේ 1 2 3 4 5 6 7 7ක් ගිහින් එකක් අඩු වෙනවා කියන්නේ මේ පැත්තේ. මේ එතන මොනවද බලන්නේ? කෙරුළු බලන්නේ මේ කොනේ ඉන්නේ. තුන්වෙනි එකේදී cos කියන කෙනා ඍණ වෙන්න ඕන. මෙතන ඍණක් වෙනවා. දෙලසේ. පැහැදිලිද? එතන මේ එකක්වත් මතක තියාගන්න ඕනේ නැහැ. නේද? එකක්වත් පාඩම් කරන්න ඕනේ නැහැ. රටාව තමයි මුල වෙන්නේ ඕන. 90 පොත්තේ නම් මාරු වෙනවා. sin මාරු වෙන්නේ cos විදියට, cos මාරු වෙන්නේ sin විදියට, tan මාරු වෙන්නේ cot විදියට. 90 ඉරට් වෙනවා මේ 2 4 6 8 ඔහම යනවනම් මාරු වෙන්නේ නැහැ. ඉතින් අපර බලද්දී මේ ටික උඩ තියෙනවා. පළවෙනි තුවාල ඔක්කොම දාන්න. දෙවෙනිය දැන් sin විතරයි, තුන්වෙනිය tan විතරයි, හතරවෙනිය cos විතරයි. ඒ ටික පැහැදිලි නම් ඕනිම එකක් කියන්න පුළුවන්. ඒකට පැහැදිලිද? තේරුණාද? හරි. ඊට තවොද්දා කියලා මෙහෙම තියෙනවා. තවොද්දා දෙන්නෙම. 90 වැඩි කිරීම n. ධන හෝරණ θ තියෙනවා. හරි. තවොද්දා ලෙවතුවානේ කමාවක් n යනු ඔත්තේ නිකලයක් නම් n යනු ඔත්තේ නිකලයක් විතර. n යනු ඔත්තේ නිකලයක් විතර. හරි. n කියන්නේ ඔත්තේ නිකලයක් විතර. ත්‍රිකෝණමිතික අනුපාත මාරු වෙන අතර ත්‍රිකෝණමිතික අනුපාත මාරු වෙන අතර ත්‍රිකෝණමිතික අනුපාත මාරු වෙන අතර පරන්තරණ දාන sin කෙනෙක් වෙන මාරුනේ cos විදියට. සමාවක් cos මාරුනේ sin විදියට. tan මාරුනේ cot විදියට. මාරුන අතර ඌර්ධපාදය අනුව කෝණේ පවතින ඌර්ධපාදය අනුව ලකුණු තීරණය කළ යුතුයි. ලකුණු තීරණය කළ යුතුයි. උදාහරණ පළවෙනි ඌර්ධපාද නම් ගන්න, දෙවෙනි එක නම් sin විතරයි ගන්න, තුනේ tan විතරයි, හතරේ cos විතරයි. හරිනේ? ඊට දෙවෙනි ලකුණ. දෙවෙනි ලකුණ දාලා ලියන්න. අනුවරක් ධන හෝරණ θ. simple m යනු ඉරට්ටේ නිකලයක් විතර. ඉරට්ටේ නිකලයක්. නිකලයක් වෙනත් ඕනේ. ඉරට්ටේ නිකලයක් විතර. ත්‍රිකෝණමිතික අනුපාත මාරු නොවන අතර simple m කියන්නේ ඉරට්ටේ නිකලයක් විතර. ත්‍රිකෝණමිතික අනුපාත මාරු නොවන අතර මාරු වෙන්නේ නැහැ ඒක. මාරු නොවන අතර ඉරට්ටේ මාරු වෙන්නේ නැහැ. ලකුණ වෘත්තපාද අනුව තීරණය කළ යුතුයි.
ලකුණ වෘත්ත පාදවල තීරණය කළ යුතුයි. ලකුණ වෘත්ත පාදවල තීරණය කළ යුතුයි. එතරම් ඇටි මේකක් දාගන්න. ලකුණ වෙනස් හැටි කියන්නේ දාන්න අපි. කලින් දාලා යත්නම් ආයෙ දාන්න. පළවෙනිගේ ඔක්කොම දාන දෙවෙනිගේ සයින් විතරයි. තුන්වෙනිගේ tan විතරයි. හතරවෙනිගේ cos විතරයි. පැතින එකක් දාගන්න. හරිද? දැන් අපි ගණන් වලට යන්න පුළුවන් ටිකක්. ගණන් කියන්නේ මොකද? අදාළකට යන්න පුළුවන්. මේ දක්ක හරියට ඉවරයි. දැන් මම මෙන්න මේ වගේ අනුපාත ටික අරන් වෙනවා. අනියම් ටික අරන් වෙනවද ඕනේ. හරිද? බලන්න මෙලි. මුලින්ම ඕනේ sin අංශක 210යි. දැන් උත්තරේ තරම් වෙන්න. ඉතින් 210 උත්තරේ. sin අංශක 210යි. උත්තරෙක්ද? 210 සමාන ගන්න. භාගයක් විදිහට ගන්න. භාගයක් විදිහට ගන්න ඉක්මනින්. 210 භාගයක් විදිහට මට ඕන. භාගයක් විදිහට ගන්න මොකද කරන්නේ මුලින්ම? මෙහා 90ක් කියලා ලියන්නේ. 90 ආසන්න ගුණාකාර කීයද මෙයාට දෙන්නේ? 90 දෙකක් නේ ආසන්න 180යි. 180ට 30ක් එකතු කරා නම් 210 සෙට් වෙනවා. හරිනේ? බලන්න මෙතන. දැන් මෙතන 90 දෙකක්. අනුපාතේ මාරු වෙනවද නැද්ද? අනුපාතේ මාරු වෙනවද නැද්ද? නෑ. මාරු වෙන්නේ නැහැ නම් මෙතන ඉන්න කෝණේ sin හරි. sin අංශක 30 වෙනවා. ලකුණු තීරණය කරන්න ඕනි 90 දෙකක් යනවා. 1යි 2යි තව කෝණයක් එකතු වෙනවා. තුන්වෙනි වෘත්ත පාදයේ sin මොකද වෙන්නේ? විනායි. එයා වින sin 30 වෙන්නේ උත්තරේ. අපි දන්නවා sin 30 භාගය යන වෙන භාගයේ උත්තරේ. හරි. ගානක් ඇතුලේ එක පියවරක් හරිද? මේ පියවර ඉගෙන ගන්න ලොකු වෙලාවක් ගියා අපිට. ගානක් ඇතුලේ එක පියවරක් ඉගෙන ගන්න මෙච්චර වෙනවා. පියවරකුත් නෙමෙයි. පියවරක් ඇතුලේ පොඩි පදයක් ඉගෙන ගන්න. මෙතනින් මෙතෙන් යන එක දැන් ඉගෙන ගන්න මෙච්චර වෙනවා. තවිෂයේ වේදී පොඩි දෙයක් ඉගෙන ගන්න ලොකු වෙලාවක් යනවා දෙන්න. මොරොඩස් cos RC පහ වුණා. cos RC cos සංජන RC පහ මඩ ගන්න. cos RC පහ ගන්න මේක ඊළඟ චමිල් එකයට මොකද කරමු. නෑ අප්‍රා ගන්න. cos 94ක් නේ. 300ට ධන කෝණයක් 45ක්. 94ක් නම් අනුපාතය මාරු වෙන්නේ නැහැ. cos 45 වෙනවා. ලකුණු වල 94ක් ගියා තව කෝණයක් එකකින් පළවෙනි උත්තර වල කොහොමද දන්නේ? නේ කැඩු මුල් වෙන උත්තරේ. හරිනේ. සමීපයෙන් යන්නේ. ඊට පස්සේ ගන්න tan වල 330 tan 330 ගන්න. ඊයෙන් තරක් කියලා දෙසියත්තේ නියුදෙදි කියන්නේ tan 93ක් එකතු කිරීම යට 93ක් අනුපාතය මාරු වෙනවා cot 60 ලකුණු බලන්නත් ඕන 93 වල ගොඩ හතරමුත් පාදයේ tan ඍණනේ ඍණ cot 60 ඒ cot 60 දන්නේ නැත්නම් ලියන්න ඍණ 1ට tan 90 tan එක දන්නවා කීයද tan එක tan එක කීයද මුල තුනක් වෙනවා මොකද ඍණ කියන්නේ මුල තුනයි කියලා tan විතරයි හරිනේ tan එක වෙනකොට උදේට cot ගන්න එක tan ගන්න tan ගන්නවා
එතකොට ටියුට් එකේ ගණන් දෙකක් තියෙනවා. ඒක මම දාන්න උතර. පළවෙනි එක sin 420 cos 390 එකතු කිරීම cos 660 sin 360 වෙන 360 හරි මෙහාට කියලා පෙන්නන්න තියෙනවා. දැන් රිමයින්ඩ් කරන්න යද්දි උඩ බලන්න එහෙම බලන්න. අපි ගත්තොත් මෙයා බලන්න කණ්ඩායමකාරය දැන් රිලටිව් අනුපාතය. දැන් x අක්ෂයත් එක්ක වාමාවෘත මැන්නොත් කොණයක් ගන්න. x අක්ෂයත් එක්ක දක්ෂිනාවෘත මැන්නොත් ඒක ඍණ වෙනවා. දැන් x අක්ෂයත් එක්ක වාමාවෘත මැන්න දෙන කොණයක් තමයි මේ θ. මෙතන p ලක්ෂ්‍ය මේක x, y. මේ විදිහට r මේ ලම්බකයි මෙයා y මෙයා x. දැන් ග්‍රාෆ් එක කොහොමනේ? සම්ඥා පුළුවන් sin එක කියන්නේ y කන්දාව විදිහට රේඛාංග දිල. cos එක කියන්නේ x කන්දාව විදිහට රේඛාංග දිල. tan එක කියන්නේ y කන්දාව විදිහට x කන්දාව දිල. ඒක ඊට පස්සේ මේක ඍණ ථ කෝණෙම යනවා. ථ කෝණය දක්ෂිනාවර්තමයි ඉන්නවා. මේ පැත්තට. පොරොත්තු කරු කැරගෙන පැත්ත දක්ෂිනාවර්ත. මේ පැත්ත ථ කෝණෙත් මැන්නොත් මෙහෙම. මෙතන p නෝට් කියලා ගන්න. මේ කෝණේ අපි දැන් මනින්නේ දක්ෂිනාවර්ත නිසා. බලන්න. x අක්ෂයත් එක්ක ධනුෂයත් එක්ක දක්ෂිනාවර්තම වෙන්නේ. මේ පැත්තම වයින් නිසා මේ කෝණ ඍණ ථ කියලා අපි අංකණය කරනවා. වාමාවර්ත මැන්නොත් ධන කෝණයක්, දක්ෂිනාවර්ත මැන්නොත් ඍණ කෝණයක්. ඒතකොට ඍණ ථ අනුපාතය ගද්දි බලන්න. අපිට වෙනද මෙතන මේ දෙන්න අංග සමයි. මේ ගැලල y වෙනවා. මේ ගැලල x වෙනවා. p නෝට් එක කණ්ඩායම කොහොමද එන්නේ? p නෝට් එක කණ්ඩායම කියන්නේ කොහොමද ජානේ? p නෝට් එක කණ්ඩායම x කණ්ඩායම කීයද? y නෑ x කණ්ඩායම කියන්නේ x අක්ෂය දිගින් මෙතන x මනේදී. එයා x ම වෙනවා. y කණ්ඩායම කියන්නේ y අක්ෂය දිගේ යන දේ. Yeah. ඊට y වෙනවා. එහෙනම් මට කියන්න sin ඍණ ථ ගත්තොත් sin ඍණ ගත්තොත් y කණ්ඩ ඍණ y බෙදීම රේඛාංග දිලා y බෙදීම මාර්ග කියන්නේ sin ථ. එතන මේක ඍණ sin ථ වෙනවා. හරි. මේ බලන්න විතරම සෙට් වෙනවා. cos ඍණ ථ ගත්තොත් ඒ කියන්නේ x කණ්ඩායම x y රේඛාංග දිල x බෙදීම මාර්ග කියන්නේ cos ථ වෙනවා. හරි. tan ඍණ ථ ගත්තොත් tan ඍණ ථ ගත්තොත් y කණ්ඩායම ඍණ y x කණ්ඩායම x y බෙදීම x කියන්නේ tan inverse එකක් තියෙනවා ඍණ tan ථ වෙනවා. තේරුණාද? දැන් මේක නිතරම සෙට් වෙන කෝණයක්. ඍණ කෝණිතා විශේෂය බලන්න මෙහෙම තියෙනවා. දැන් ඍණ කෝණය කියන්නේ හතර උඩු පාදෙනේ. ධන වෙලා තියෙන්නේ cos විතරයි. හතර උඩු පාදේ ධන වෙලා තියෙන්නේ cos විතරයි. අනිත් දෙන්නම ඍණ වෙනවා. ඒ sin ඍණ ථ විතර සමාන වෙන්නේ sin ඍණ ථ සමාන ඍණ sin ථ. cos ඍණ ථ සමාන වෙන්නේ cos ථ තමයි. tan ඍණ ථ සමාන වෙන්නේ tan ඍණ ථ සමාන වෙන්නේ ඍණ tan ථ. හරිද? tan ඍණ ථ සමාන ඍණ ථ. හරිනේ? උත්තර විශේෂ සින්දක් මේක. විතර පාවිච්චි වෙනවා. එතන ඍණ කෝණ දියේදී මේ දා ඍණ කෝණ දියේදී ඍණ අයින් කරන් ඉන්නවා. cos ඍණ අයින් කරනකොට ඉස්සරහ ඍණක් එනවා. sin ඍණ අයින් කරන්න කිව්වා ඉස්සරහ ඍණක් එනවා. cos ඍණ අයින් කරද්දී වෙනසක් වෙන්නේ නැහැ. tan ඍණ අයින් කරද්දී ඉස්සරහ ඍණක් එනවා. හරිද? තේරෙනවද? තමයි වැඩේ නේද?
තරිතරේ නැද්ද? ඔව් සර්. හරි. ඉතාල විශේෂයෙන් හදාගන්න ආයෙ රූපයක් ඇඳලා මේ කොටු කරන් ඉතාල විශේෂයෙන් දිනුවක් කියන. සයින් වලට ඊට ඍණ සයින් ඊට වෙනවා. හරිද? cos ඊටමයි tan ඊට ඍණ tan ඊට වෙනවා. તો ඍණ අයින් කරද්දී cos වල වෙනසක් වෙන්නේ අනිත් දෙන්නම ඍණක් ඉස්සරහට එනවා. ඔව් කියන්න. සර් මේ වෘත්තවාදය බලලා ලකුණ ගන්නකොට සර් මේ 90 වැඩි කිරීම එතන තියෙන ගාන ඔව්. මේ ගිහිල්ලා එකතු වෙනවා නම් උඩ යනවා අඩු වෙනවා නම් ආපස්සට යනවා. ඔව්. ආපස්සට කියන්නේ ඒ වෘත්තපාදය ඇතුළේමයි යන්නේ. අපි ආ අනිත් සංවිධානය එකතු කරනවා අඩු කරන කෝණේ සුළු කෝණයක් කියලා. හරි? දැන් sin 90 ඒවා අබලත්තරින් 5ක් කියලා 95ක් දාන කෝණයක් තියෙනවා. දැන් මේ කෝණය අතර මහා කෝණයක් වුණත් සුළු කෝණයක් වුණත් අපි ගාන හිතද්දි දන්නේ ඒක සුළු කෝණයක් කියලා. හරි? නා සුළු කෝණයක් කියන එක තමයි වෘත්තපාද තීරණය කරන්නේ. 95ක් ගියාම 1යි 2යි 3යි 4යි 5ක් නේ. තව කෝණයක් එකතු වෙනවනේ. ඒ එකතු වෙන්නේ සුළු කෝණයක් කියලා හිතන්නේ අපි ඉස්සර මේ වගේ එකේ. මෙතනදී ගන්නවා. දැන් හදිසියවත් ඍණ ටික තිබ්බකින් මෙතන. ඒක 95ක් යන 1යි 2යි 3යි 4යි 5යි කෝණයක් අඩු වෙද්දී අපි සුළු කෝණයක් අඩු වෙන්නේ කියලා හිතන්නේ. ඒකට ඒ උද පාදමේ ඉන්නේ. තේරෙනවද? හරි හරි චක්. ඍණ ටික උඩ කාර්යද? දාලත්තද? ඊට දෙවෙනි ගානද? දෙවෙනි ගානවලදී sin 420 cos 390 එක කරා. එන් කරන්න වෙලේ. දැක්කම පුළුවන්. කලින් එක වෙන මිස්ටේක් එකක් තමයි. මේක බලමු. ඉලෙක්ට්‍රික් සලන් සුළුල RHS නොගියවම ආවුත් හරියට. ඉන්නේ ඉලෙක්ට්‍රික් කියන්නේ sin RHS cos 390 දැන් මම මේ කෝඩේ මාරු කරලා ලියන්න ලකුණු මාරු කරා cos ඍණ කියන්නේ cos ඍණ කියන්නේ cos p නම් වෙනවා cos i කියන්න වෙනවා sin ඍණ කියන්නේ ඍණ sin වෙනවා ඍණ sin 330 වෙනවා හරි ඊට පස්සේ මේවා සුළු කොම්පිය හදාගන්න ඕනේ RJ20 හදාගන්න පුළුවන් 94 ගණන් 60ක් කියලා ඉනිසි අනුමාදම් පුළුවන් cos 94 ගණන් 30ක් කියලා. දැන් මෙතන ඍණ තියෙනවානේ. ඒ ඉස්සරහ ඍණ වෙනවා. cos මෙරන්න 97ක්. තොර 630යි 30ක් එකතු කරන්න ඕනේ. හරි. මෙයාට පුළුවන් 94 අඩු කිරීම 30ක් කියලා. හරි. මේ වෙනස් වෙන්න පුළුවන් හරි තෝරන කට්ට 90 දෙන්නේ වෙලෙන් පුළුවන් 95ක් කාරෙන් 30ක් අඩු කරන්න පුළුවන් මේක හරි. ආදිසිගේ ඉලක්කවල 95ක් කරලා 30ක් අඩු කිරීමකින් මොහොලියන්න පුළුවන්. කොහොමද අන්තිම උත්තරේ සමානයි හරි. වේදන සුළුකලේ අන්තිම ඉලක්කම සමානයි. මේ මිනිත්තුත් එකයි මේ මිනිත්තුත් එකයි. මේ මිනිත්තුත් අනුපාතය මාරු වෙනවා ඒක sin 60 වෙන්නේ. මෙන්නතෝ අනුපාතය මාරු වෙන්නේ cos 30 එන්නේ. දාන්නේ මෙයක් පළවෙනි වෘත්තපාදය මෙයක් පළවෙනි වෘත්තපාදය. ඊට පස්සේ ඍණ 97ක් ගියාම 94ක් ගියාම මෙතන 5යි 6යි 7යි. ඊළ තව එකක් කියලා දුවනවා. හතරවෙනි වෘත්තපාදයේ cos දාන්නේ. ඊළඟ cosමයි අනුපාතය මාරු වෙනවානේ. ඊළඟ උත්තේකම් විදිහට sin 30 වෙනවා. සාමුල හතරක් අනුපාතය මාරු වෙන්නේ නැහැ. sin 30මයි. හතර මුතුවාදී නිසා sin වෙනවා ගුණක් වෙනවා. හරි. එහෙනම් sin එකට කියන්නේ මුල් තුන බෙදීම දෙකයි.
cos 30 මූල තුන බෙදීම 2යි. එතන විනාඩි ධන වෙනවා. sin 30 කියන්නේ භාගය තව එනවා. චතුරාර්ය 4 ගත්තාම 3 කියන්නේ 1යි. ඒ කියන්නේ RHS වෙනවා. මේ RHS වෙනවා. අසල වෙනවා වැඩි. හරිද? හරිනේ. එතකොට වොලියුම් මහ කෝණයක් සුළු කෝණයක් විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ඉලක්කය. ඊට පස්සේ මේ ඔක්කොම අංශක වලින් දෙද්දි කතා කරන්නේ ට්‍රේඩින් විදිහට සුළු කිරීම පුළුවන් වෙන්න ඕනේ. අංශක වලින් දෙකම දෙකම ගණන් නැතුනේ. අංශක වලින් විතරක් අවුලක් නැහැ කොහොමද? ට්‍රේඩින් වලින් තිබ්බත් අවුලක් නැති වෙන්න ඕනේ. මේක හදන්න බලන්න. sin 11 5 බෙදීම 4. ගන්න සුළු කෝණයක් විදිහට cos 17 5 බෙදීම 3. tan 21යි 23යි 5 බෙදීම ගන්න බලන්න. සුළු කෝණයක් විදිහට දැන් ඉලක්කමක් විදිහට ගන්න මේ සුළු බලන්න. ඉලක්කමක් විදිහට ගන්න. try again බලන්න. අංශක කරන්නේ බාහිර වේරියබල් වලින් විතරද? ඒතර මේ කෝණේ ලියා ගන්න ඕනේ 90ක් කෝණයක් කියලා. මෙයා ලියන්න ඕනේ 90 වැඩි කිරීම නිකිලය ධන හරි විනාඩි කෝණය. මේ විදිහට මුලින් මෙයා ප්‍රකාශ කරගන්න ඕනේ. බලන්න පුළුවන්ද කියලා. මේ ප්‍රකාශ කරගත්තොත් හරි. හරියද? එන්දක් කරන්න පුළුවන් මෙතනදී. ඒ මුල තියෙන්නේ 7 යට තියෙන්නේ 4නේ. මෙතන තියෙන්නේ 11නේ. එතන මම බලනවා 11ට ආසන්නම 4 ගුණාකාර කීයද? 11ට ආසන්නතම 4 ගුණාකාර කීයද? මොකද 11ට ආසන්නතම 4 ගුණාකාරය 8 8 ඉඳන් 11ට 3ක් තියෙනවා. 12 ඉඳන් 11ට එකයි තියෙන්නේ. ඒතර ආසන්නම කවුද? 12 නේ ආසන්නම හොයන්න බුලි. ඊට පස්සේ මම මේ 11 ලියන 12 ඉස්සරන්නේ. 11 5 තියෙන්නේ. පැලින 12යි 5 5 කියන. ඔලොක් නෑ. බුලියන 12යි 5 බෙදීම 4 දී වෙනනම් බෙදෙනවා. කරවන sin බෙදෙනවා 3යි 5 වලින් 5 බෙදීම 4ක්. හරි. දැන් මෙතන 90 වරක් නේ හදන්න ඕනේ. දැන් බෙදීම දෙයක් කියන බෙද දෙකින් දෙකකින් වැඩි කරනවා. ඒතර 6 වරක් 90 වෙන 5 බෙදීම 4ක්. හරිනේ. 90 6ක් ඉරක්ටනේ. මෙයා ඉරක්ට නිසා අනුපාතේ මාරු වෙන්නේ නැහැ. sin 45 5 බෙදීම 4 කියන 45 sin 5 බෙදීම 4මයි. ලකුණු බලන්න 90 6ක් යනවා. 4ක් ගියාම මෙතන 5යි 6යි. කොනේ කඩුරාම් දෙවෙනි වෘත්තපාතේ දාන්නේ. එහෙනම් ධන උත්තරයක් එන්නේ. එහෙනම් 1ට මුල් දෙකේ උත්තරය. පැහැදිලිද ඇයි? තේරෙනවද? වැඩි පැහැදිලිද? මේකයි පොඩක් කරමු. මේක නෑ. දැන් මෙතන මේවල තියෙන sin වල 11යි 5 බෙදීම 4. මෙයාව හදාගන්න මේ විදිහේ 90 දන කෝණයක් විදියට. ඒතරයි බලන්න මේ උඩ තියෙන 11යි 5නේ. යට තියෙන 4 නිසා 4 ගුණාකාරයක් ගන්න ආසන්නතම. ආසන්නතම ගන්න ඕනේ 8ට වඩා 12 ළඟයි. නිසා 11යි 5 කියන එක නම් ලියනවා 12යි 5 වෙන 5 කියලා. අවුලක් නෑ. එතන වෙනද 11යි 5 බෙදීම 4 ලියන්න පුළුවන්. 12යි 5 වෙන 5 බෙදීම 4. දැන් 4 වෙනෙන් බෙදන්න පුළුවන්. දැන් 3යි 5 වෙන 5 බෙදීම 4. ඊට පස්සේ දැන් මෙතන මේ සුළු කෝණයක් ඇවිල්ලා අඩු කිරීමක් විදියට. මෙයාව අඩු ගුණාකාරයක් ලියන්න පුළුවන් නේ. මෙයා යට තියෙන එකනේ. උඩට දෙකකින් වැඩි කරලා 6 බෙදීම යට දෙයක් කියන 90 6. වෙන 5 බෙදීම 4. මෙතන හැදෙන්නේ. තේරුණා? මෙයා මෙහෙම දාන්න. පැහැදිලිද? කරන්න බලන්න මේ දෙන කරන් තමයි මේක තමයි මේ තනියම
අපි බලන්න ඕනේ 17ක ආසන්න තුනේ ගුණාකාරය කවුද ඉන්නේ? 17ක. ඒ ආසන්නයේ එකපාර තෝරන්න නැත්නම් දෙපාරක් දාන්න වෙනවා කරදර. 14 ආසන්න තුනේ ගුණාකාරය 18 ඉදරන්න වෙන්නේ 18යි 5 5 වෙන තුනේ බෙදුවොත් අපි එහෙම cos 6යි 5 වෙන 5 ගෙදී 3. හරි. 90ක් තියෙන්නේ නැලිනවා cos 12ක් අනුනේ වෙන 5 ගෙදී 3. හරි. ඒතර 12 අනුපාතේ මාරු වෙන්නේ cos 5 ගෙදී 3යි බලන්න වෘත්ත පද 12ක් ගියාම මෙතන කෝණයක් අඩුවලා 4 වෘත්ත පද දාන්න. එහෙනම් cos එක උත්තරේ භාගය. මම භාගය අපේ උත්තරේ භාගයක් අපේ ඉතින් තුන්වෙනිදාගේ උත්තරේ. එතකොට 23ට අසන්න 24 වෙනි. එවුන tan 24යි 5 වෙන 5 දින බෙදුවාම 4යි 5 5 වෙදී 6. දෙන්න tan 98ක් වෙන කෝණයක්. හරි. ඒතර 98ක් ගියාම මෙතන කෝණයක් අඩු කරද්දී හරියට බෙදලා වෙන්නේ. මෙන්න tan 30. එයා වෙන එකකට මුල 3. ඊළඟට 4 5 එළෙන්නේ. දැන් මේ කෙලිම ආපුවේ උදාහරණෙදී sin 22 වතාවක් 90. ධන බිඳුවදී කොහොමද නෑමුත් ධන බිඳුව. එතන 90 22ක් දීලානේ. 90 20ක් ගියාම මෙතනනේ. තව දෙකක් ගියාම 1යි 2යි. ගෑ මෙතන ඉන්නේ හරියට මෙතන ඉන්නේ. දැන් 90 22ක් ගියාම හරියට මෙතන ඉන්නේ. මෙතන ඉති sin එක දන්නවා. කියන්නේ sin 180 සමානයි. මේ සමානයි sin 180ට. එතන sin 180 ධන බිඳුවෙන් sin බිඳුව සමානයි මම කියන්නේ. ඔය 22ක් දීලා කීයක්වත් එකතු කරලා නැහැ. ධන බිඳුවම. එලින් මේක sin අනුපාතේ මාරු වෙන්නේ නැහැ. sin බිඳුව වෙනවා. sin බිඳුව විරුද්ධයි. sin බිඳුව බිඳුවක් වෙනවා. හරිද? ඒක විශේෂයද නේ? දෙවෙනි එක බලන්න. මෙයාට ආසන්න 24 නේ. 24යි 5 වෙන 5 කියලා දුන්නා. කියන්නේ ලැබුණා cos 8යි 5 වෙන 5 වෙදී 3. ලැබුණා cos 16 වෙන 5 වෙදී 3. 16 අනුපාතය මාරු වෙන්නේ cos 5 වෙදී 3. අපම් බලන්න 16 තියා මෙතන කොනක් අඩු කරාම අතරුත් බලලා දාන්නේ cos එකට භාගය කියලා ඉන්නේ. හරි. හරි පස්වෙනි භාගය ආව. භාගය ආව. ඔව් පස්වෙනි ගාස්. ළඟේ ලාද 10 මිනිත් කියලා ආ 10 වෙනි එකට ආයෙත් පස්සෙනි 10 මිනිත්.
ඇයි හදන්න බලන්න. න්‍යාය පුළුවන් 16 දාන එකක් නේ. tan 16 කියන්නේ 4යි 5 දාන 5 ගෙදීම 4. ඒ කියන්නේ න්‍යාය පුළුවන් tan 98ක් දාන 5 ගෙදීම 4. අනුපාත මාරු වෙන්නේ නැහැ tan 45මයි. 98ක් දාන ගෝණය කියන 6 ඍතුපාදයෙන් නම් දාන එකයි. 6 වෙනි එක ආවද? ඔව්. හරිනේ. 7 වෙනි එක කීයද? 7 වෙනි මෙයාගේ දිනු tan 90 ගුණාකාරයෙන් ඉන්නේ දාන බිඳුව 90ක් 13 වෙන අනුපාතෙ මාරු වෙනවද නැද්ද? අනුපාතෙ මාරු වෙනවද නැද්ද? 13ක් ගියා මාරු වෙනවද නැද්ද? කියන්නේ 90 13ක් ගියා මාරු වෙනවද නැද්ද අනුපාතෙ? මාරු වෙනවා. අපි මෙතන කොට බිඳුව වෙනවා. කොට බිඳුව කියන්නේ ඒකේ tan බිඳුව. tan බිඳුව බිඳුව කියලා දානවා. එක වේදින් බිඳුව වෙන මොකද වෙන්නේ? අර්ථ විරහිත වෙනවා. අර්ථ විරහිත වෙනවා. අර්ථ විරහිතයි. හරිනේ. කරත් විශේෂ වෙනවා. දෙක අපිට අපිට ඕනෑම ලොකු කෝණයක් පොඩි කෝණයක් කරලා උත්තරයට යන්න පුළුවන් අපිට. සාරාට උත්තරයට යන්න පුළුවන්. සාරාට උත්තරයට යන්න බැරි අවස්ථාවක් තියෙන්න පුළුවන්. දැන් මේ වගේ එකක් ආවොත් අපිට වෙන sin 11යි 5 වෙදී 5ක්. දැන් ආසන්නක 5 ගුණාකාර 10යි. දැන් sin 10යි 5 ධන 5 වෙදී 5 වෙනින් බෙදන්න. එතකොට sin මෙතන 2යි 5 නේ. 2යි 5 කියන්නේ 4 වරක් 90 ධන 5 වෙදීම 94ක මාරු වෙන්නේ sin 5 වෙදී 5ම. ඒතර න්‍යාය උත්තරේ දන්නේ ඉලක්කමක් විදිහට දන්නේ කෙනෙක් නෙමෙයි. ඒතර මේක මෙතනින් නවත්තන්න වෙන්නේ. මම දවසුන් කරන්න බෑ. අපි දැන් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. ත්‍රිකෝණමිතික වර්ගය අර ලඝුවනක පොතේ තියෙන්නේ. ඒ පොත පාවිච්චි කරලා ගන්න එක ඉතින් කරන්නේ නැහැ. සූත්‍ර වලින්ම තමයි හොයන්නේ. දැන් සමහර ඉස්සරහට අපිට සූත්‍ර පාවිච්චි කරලා දැන් මෙයා හොයන්න විදියක් ඉන්නේ. සමහර කෝණ හොයන්න පුළුවන්. දැන් ආංශක අපි හොයන්න පුළුවන් ඕනනම් අංශක 75 අරියන් හොයන්න පුළුවන්. අංශක 15 අරියන් හොයන්න පුළුවන්. ඒ හරිය යම් දැන් අපි දන්න එකයි තියෙන්නේ. තුනයි තියෙන්නේ. 35ට විතර ගන්න. ඒ දන්නේව පාවිච්චි කරලා මේ වගේ හොයන්න පුළුවන් ඉස්සරහට. ඉස්සරහම ලෙවල් 1. තේරෙනවද? කොහොමද අපි වර්ග පාවිච්චි කරන්නේ නැහැ. සුළු කිරීම සහ සූත්‍ර පාවිච්චි කරලා තමයි දැන් ගන්න. දැන් මේ අදහස් කියන හරි වැඩි. හරියට මේ දක්ක වැඩි බෑන්ද අපි ඔක්කොම. කොළම නැහැ. හරිද? ඔව් සර්. හරි හරි. ඊට පස්සේ ආයෙත් හඳුනගැනීමක් තියෙනවා. අපි ඒක හඳුනාගෙන අද වෙලේ නවත්තමු. මේ හඳුනගැනීම කරේ මොකද ඒක ලබන සතියේ සෙට් වෙන්නේ මේ ආහාර දෙන් කරන දේවල් ලබන සතියේ ඇත්ත එක්ක තමයි ඉන්නේ වෙන්නේ අපිට ගණන් හදද්දී. ඉතින් මෙන්න මෙහෙම වැඩ. අපි තාම සාධක පාඩම් කරේ නැහැ. එතනට හරි මාර්ග දෙකකින් දැන් අමාරු. මම තේරුම් කියන්න වෙන්නේ. ඉතින් මේව ගත්තොත් x අක්ෂය y අක්ෂය. මොනවාද මෙයාගෙන් ලීනියර් රේඛාඛණ්ඩයක් OP. හරි. මොකද මේ කෝණය θ කියලා. අතර මෙයාගේ කණ්ඩායමකින් x, y. මේ දිග r වෙනවා. මේ දිග r වෙනවා. හරි. දැන් මේ විදිහට දාගත්තට පස්සේ එතන ඒ ලක්ෂය මට sin θ ලියන්න පුළුවන් y කණ්ඩායම වෙදින් රේඛාඛණ්ඩය දිග. cos θ ලියන්න පුළුවන් x කණ්ඩායම වෙදින් රේඛාඛණ්ඩය දිග. tan θ ලියන්න පුළුවන් y කණ්ඩායම වෙදින් x කණ්ඩායම. ඒක දන්නේ හරි. ඉස්සරහට මේ වැඩ. මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර දමාන යාද්නේ. කණ්ඩායමතයේ ලක්ෂ දෙකක් අතර දුර. ගන්න විශේෂ විදියක් තියෙනවා හරිද? ඒ ජාතක ඔප්පු කරන්න පුළුවන් අපිට. අපි ඒක දන්නේ නැහැ. මෙතන මම ඒක ඒ විදිහට කිව්වේ. දැන් මෙයා වර්ණය වෙන්න පුළුවන් ඕනද? භ්‍රමණය වෙලා යන්න පුළුවන්. කෝණයක් හදන්න පුළුවන්.
එතන මේ වෘත්තය මත ඕනෑම තැනක මේ p ලක්ෂිත ඉන්න පුළුවන්. කෝණය වෙනස් වෙද්දී. එතන මේ මොන අවස්ථාවේ වුණත් මේ ලක්ෂ දෙක අතර දුර r තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ ඇදලා තියෙන මොහොත නම් ලක්ෂ දෙක අතර දුර කියන r නේ. r ගන්නකොට x y ඇතුලේ. මේ විදිහට x වෙනවා. මේ විදිහට y වෙනවා. ඒතර r වෙන පුළුවන් පයිදක සම්බන්ධතාවය මෙතනදී r වර්ග සමානයි x වර්ග ධන y වර්ග කියලා. හරි. නැත්නම් පැත්තලියන්නේ. උදාහරණ x වර්ගය ධන y වර්ග සමානයි r වර්ගය වෙනවා. හරිද? මම දැන් මෙහෙම වැඩක් කරනවා. මෙයාගේ දෙපැත්තම r වර්ගයෙන් බෙදෙනවා. r කියන්නේ ධන එකකින් බෙදක් නේ. බිඳුව වෙන්නේ කොහොමද? r වර්ගයෙන් බෙදන්න පුළුවන්. ඒතර වෙන වෙනම බෙදන්නේ නැහැ. r වර්ගය r වර්ගයෙන් බෙදුම එකයි. මෙතන දෙන්නටම තියෙන බලය සමාන ගානේ දර්ශන නීති පාවිච්චි කරලා මම බලය පොදුර ගන්නවා. දර්ශන නීති බලය පොදුර ගන්නවා. මේක දැන් මම කියන x බෙදී මාර්ගයෙන් කාටද ඇත්තද? x බෙදී මාර්ගයෙන් මෙයානේ cos θ. y බෙදී මාර්ගය කියන්නේ sin θ. එතකොට මෙතන මෙන්න මෙහෙම වැඩක් කරනවා. cos θ ගේ වර්ගය දාන sin θ ගේ වර්ගය සමාන එකයි කියන්නේ. පැහැදිලිද? දැන් මේක ඕනෑම කෝණයකට හරියනවා. මොකද මෙයා මේව ප්‍රමේයයේදී ඕනික කෝණයක් හදන්න පුළුවන්. ඕනෑම කෝණයක් සඳහා මේ සීන් එක හරියනවා. ඊළඟට ඕනෑම කෝණ දෙයක් සඳහා. ඊට පස්සේ මේ ගණිතේ මෙන්න මෙහෙම වැඩක්. මෙයා කොට ලස්සන කරලා ලියනවා. නේ? cos θ ගේ වර්ගය මෙයා ලස්සන කරලා ලියනවා මෙහෙම. cos θ ගේ වර්ගය කියලා. හරි නැත්නම් cos θ ගේ තුන්වෙනි බලය. නැත්නම් cos θ ගේ sin θ ගේ පස්වෙනි බලය. මෙයා පොඩ්ඩක් ලස්සන කරලා ඉන්න විදිහට කියව ගනිතේ. පොඩ්ඩක් බලන්න මේ cos වර්ගය කියලා ලියනවා මේ. මෙයා ලියනවා cos කියලා මෙතනින් වර්ගය දානවා ටික. ගණන් කියලා මෙතන cos කියලා මෙතනින් දාන බලය. හරි ලස්සන කරලා ලියන්න. මෙයා ලියන්න පුළුවන් sin කියලා පස්වෙනි බලය මෙතන පස්වෙනි බලය තියෙනවා. මොන බලන්නද? එතකොට මෙතන එකතු කරලා පිළිවෙල දාන්න නැහැ. A ධන බීත් එකයි B ධනෙත් එකයි. නිසා මෙතන අපි හදන මෙන්න මේ සීන් එක. sin වර්ගයේ කොණය. දාන cos වර්ගයේ කොණය තිබ්බොත් බලන්න. විශේෂයෙන් මෙතන කොණ දෙක සමානලා තියෙනවා. මෙතන B එක මෙතන T එක. sin වර්ගයේ කොණයක් දාන cos වර්ගයේ කොණය. සමානයි ෆැක්ටර් එකයි කියන්නේ. ඒක ඕනික කොණයක් සඳහා හරියට. කොණයක් සඳහා හරියට. හරිද? මේක ඇත්තටම ඕනෑම කෝණයක් සඳහා හරිය නිසා මේක සරල සාමයක් වෙනවා. එතන පළදින ඕනෑම කෝණයක් සඳහා හරියන සරල සාම වෙනවා. සරල සාමය පිළිතුරක් දාලා ලියන්න පුළුවන්. මේක සරල සාමයක් වෙනවා. හරි? ඕනෑම කෝණ දෙයක් ගත්තොත් මේ සීන් එක කරොත් එකක් වෙනවා. අපි දන්න කෝණයක් අරන් බලන්න ඕන නේ. sin 30 භාගය cos 30 මුල් තුන බෙදීම 2යි. මෙයාගේ වර්ගය ගත්තොත් sin වර්ගයේ 30 4 1යි cos වර්ගයේ 30 3 බෙදීම 4යි. මේ දෙක එකතු කරොත් එකක් වෙනවා. හරිද? ඕනෑම කෝණයක හරියනවා. 120 250ට 570ට ඍණ 20ට ඍණ 30ට ඕනෑම කෝණයක් සඳහා මේක හරියනවා. නිසා ඒක සරල සාමයක් වෙනවා. ගණිතේ හැමදාම පාවිච්චි කරන මේ ඉස්සරහ. හරිද? sin වර්ගයේ කෝණයක් තන cos වර්ගයේ කෝණයක් සමාන එකක් වෙනවා. ඊට ඕනෑම කෝණයක් සඳහා හරියනවා මේක. හරිද? ඒක වැදගන්නේ? ඔව් සර්. මෙතන එන්නේ කොහේ? ඔයාලා මූලික සරල සම පළවෙනි එක. මූලික සරල සම තුනක් තියෙනවා. හරි. මූලික සරල සම තුනක් තියෙනවා. පළවෙනි එක මූලික සරල සම ඉතා විශේෂයි. පළවෙනි එක. ඉතින් මේ ඉතා විශේෂයි. sin වර්ගයේ කෝණය ධන
cos වර්ග කෝණයක් සමාන එකක් වෙන ඕනෑම කෝණයක් සඳහා හරිනෙක් කියන්නේ. හරි. ඒ ඕනෙම කෝණයක් සඳහා හරි වෙනවා. ඒ තමයි මේ වැඩ කිදෙනවා. ඊට කියන්නේ හරි මේ cos θ බිඳුවක් වෙන මොන අවස්ථාවේද? cos θ බිඳුවක් වෙන්නේ cos 90 බිඳුවක් වෙනවා 270 බිඳුවක් වෙනවා නේ. 90 270 බිඳුවක් වෙනවා. ඒ තමයි මේ වැඩ කිව්වොත්. දැන් 90 බිඳුවක් වෙනවා 270 බිඳුවක් වෙනවා. මේ වැඩ කිව්වොත් 2 m දාන 1 හරි වතාවක් අනුව m කියන්නේ කියලා යනවා. හරි දැන් මේ ආදාට වැඩි ඕන වෙන්නේ නැහැ හරිද? හරි මම කියන්නේ මොන නිසා කියන්නේ. දැන් ටීඩ කෙනෙක් කෙනා මේ ආකාරයේ කෝණයක් මෙතන ඉන්නේ මොනවද? එන්න දන්නේ කියලා දැම්මොත් එතකොට එන් දාන හෝ බිඳුව තයිද කියලා දුන්නොත් එතන දාන කියලා ඔක්කොම බිඳුව දානවා. බිඳුව දැම්මොත් අණුවක් වෙනවා. එක දැම්මොත් අණුව 3ක්. දෙක දැම්මොත් අණුව වේවා 5ක්. අණුව 7ක්. කොහොම එන්නේ? අණුවේ රටේ වුණ ආකාරය එනවනේ. සර අණුවේ ඔත්තේ වුණ ආකාරය එනවා. අණුවේ ඔත්තේ වුණ ආකාරය කියන්නේ එක්ක මෙතෙන් සෙට් වෙන්නේ නැත්නම් මෙතෙන් සෙට් වෙන්නේ. ඒ අවස්ථාවේදී කොස්සාරේ මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. එතන අදිසියෙන් ටීට මෙයාලා අසමාන කියලා දෙද දෙකෝ. ඒ කියන්නේ මේ අදහස මොකද? ටීට කෝණේ අණුවේ ඔත්තේ වුණ ආකාරයක් එන්නේ. ඒ කියන්නේ මෙතන වෙන්නේත් නැහැ මෙතන වෙන්නේත් නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන්නේ cos ට බිඳුවක් වෙන්නේ නැහැ. ඒක cos ට අසමාන බිඳුවක් වෙනවා. දැන් cos ට අසමාන බිඳුව වෙනම් අපි දන්නවා සමීකරණයක නැත්නම් සරල සාමයේ දෙපැත්ත බිඳුව නොවන කෙනෙක්ගෙන් බෙදන්න පුළුවන්. තේරුණාද? පාඩම මෙයාගේ දෙපැත්තම cos ට යෙන් බෙදනවා. මෙන්න මේ කෝණය කියන්නේ අණුව ඔත්තේ වුණ ආකාර වෙන්නේ නැහැ කියලා හිතලා බෙදනවා. එතකොට sin වර්ගයේ බෙදීම cos වර්ගය වෙනවා. ධන මෙතන cos වර්ගයේ බෙදීම cos වර්ගය මෙතන 1යට cos වර්ගය කියනවා. මගෙන් sin වර්ගයේ cos වර්ගයෙන් කාටද? මැඩම් බ්‍රෝන මෙන්න sin θ බෙදීම cos θ වේ සම්පූර්ණ වර්ගය. මෙයා එකක් වෙනවා. මෙයාට පුළුවන් 1යට cos θ වර්ගය. හරි. sin බෙදීම cos කියන්නේ tan වෙනවා නේ. तर tan වර්ගය ලක්ෂණ කළ ලියන එක බලන්න. tan වර්ගයේ කෝණය ධන 1 සමානයි 1ට cos කියන්නේ sec වර්ගයේ කෝණය. මෙයා ගම්මින් දෙවෙනි සරල සාමය. අපරාම දෙවෙනි සරල සාමය. තමයි පැහැදිලිද? ඔව් හරි. ඊට පස්සේ දැන් මොකක් කියනවද වනේ? අවසානයේ කියලා මෙහෙම. දැන් sin බිඳුවක් වෙන්නේ කොතනද? sin බිඳුවක් වෙනවා මෙන්න මෙතන. sin බිඳුවයි sin 180 බිඳුවයිනේ. අනුවේ ඊළඟට මොන ආකාරයක් ආවද? ඒ කියන්නේ ඊළඟ කෙනා සමානව 2n වල එකක් ආවා. ඒ කියන්නේ මතාවක් 5 ඒ කියන්නේ අතන මේ විදිහට ලේසියි. n5 වලට එන්නේ එන කෙනෙක් කෙනා දන්නේ කියලා බිඳුව වෙන පුළුවන් අවස්ථාවේදී අණුවේ ගැට වෙන ආකාරයෙන් බිඳුව දැම්මම මෙතන 2n5 එක දැම්මාම හරිනේ එක දැම්මාම මෙතන එන්නේ අණුව දෙකක් එන්න දෙක දැම්මාම වෙන්නේ අණුව 4ක් තුන දැම්මාම අණුව 6ක් හරි මේ මෙතන අණුවේ ගැට වෙන ආකාරය තමයි මෙතනින් එන්නේ මේ වුණොත් sin බිඳුවක් වෙනවා මේ කෝණාව sin කියන බිඳුවක් වෙනවා එතකොට t ගේ අසමාන වුණොත් මේක අසමාන වුණොත් එහෙනම් sin කියන කෙන අසමාන බිඳුවක් වෙනවා එන්නේ ඒ වෙලාවේදී මෙයාගේ තමයි sin t කියන්නේ ගාන්තර වෙන්නේ sin වර්ගයට බෙදනවා sin වර්ග θයි ගාන cos වර්ගයට බෙදනවා sin වර්ග θයි එකක් බෙදනවා sin වර්ග θයි
බලනකොට ඇදේ කරන මෙතන මේ සයින් සයින් වල කැපෙනවා. cos බෙදීම sin කියන්නේ cot වෙනවා මෙතන. cot වර්ගයේ digit වෙනවා. එකයට cos එකයට sin කියන්නේ cosec වෙනවා. cosec වර්ගයේ digit වෙනවා. මෙන්න මූලික සාරසම තුන්වෙනි. මූලික සාරසම තුනයි තියෙන්නේ. හරි මේ තුන නිකන් අද ආහාර පුරුදු වුණා මේ දැන් ආහාර සහ දැකලා පුරුදු වුණා මේක අදට. මේ හරි බාහිර අපි ඉලන්දාව තමයි මම මේ කරේ එකපාර කාලා දෙනවනේ. ඒතර අලුත් දෙයක් නෙමෙයි ඉලන්දාව. ඒලා නිකන් මට මේ ඔක්කො පුරුදුමත් කරේ. ඊළඟ දවසේ මේක රටාවක් තියෙන රටාවෙන් මතක් කරලා ගණන් වලට යන්න තියෙනවා. මූලික සාරසම තුනක් තියෙනවා ගණිතය හම්බෙන්නේ. ත්‍රිකෝණ විද්‍යාවේ හම්බෙන්නේ මූලික සාරසම තුනක් නේ. sin වර්ගය දාන cos වර්ගය කෝණ දෙක සමාන වෙලා එන උත්තර එකක් වෙනවා. tan එක sec සම්බන්ධයක් තියෙනවානේ. sin එක sin වර්ගයට cos වර්ගය සම්බන්ධයක් තියෙනවා. tan ට sec එක සම්බන්ධයක් තියෙනවා. tan වලට sec cot සම්බන්ධ වෙන cosec එක. cosec අතර තමයි සම්බන්ධයක් තියෙන්නේ. මිල් වෙනවා. sin වර්ගය දාන cos වර්ගය එකක් වෙනවා. tan වර්ගය දාන එක sec වර්ගය වෙනවා. එක දාන cot වර්ගය cosec වර්ගය වෙනවා. මේක තමයි උඩ දාගත්තා ලේසි මේ. මෙයා දාගත්තා ලේසි අපිට. මෙතන පිළිවෙලක් මේ එක දාන tan වර්ගය. එක දාන tan වර්ගය කියන්නේ sec වර්ගය ගුණයක් වෙනවා. හරි? sec වර්ගය ගුණයක් වෙනවා. තමයි කියන්නේ. හරිනේ? sin එක කියන එක ඉන්න තුන් දෙනා යන විශේෂය. එක ඉලක්කම සෙට් වෙලා දෙනවා. sin වර්ගය දාන cos වර්ගය එකක් වෙනවා. එක දාන tan වර්ගය sec වර්ගය වෙනවා. එක දන කොට වර්ගය cosec වර්ගය වෙනවා. හරිනේ? එහෙනම් මුලින් සාරසම් තුන මෙතන ආවනේ. මේ දෙක දාලා ඉන්න. මේ අවස්ථාවේ දාලා ඉන්න. පෙන් බලන්න වැඩි. අද දවසේ හඳුනන එක ඉවර වෙනවා තමයි. අද එන්න. දැන් විශේෂම දේවල්ට පිළිබඳ ත්‍රිකෝණමිතියේ. ඔය ඉස්සරහට හැමතැනම සෙට් වෙනවා හරිද? applied වල set වෙනවා. applied සුළු කිරීම ASCII තෝම තමයි එන්නේ. සමතුලිතතාවය ගත්තාම ත්‍රිකෝණමිතියම තමයි ඒක ඇතුලේ ආයේ තියෙන සුළු කිරීම. වර්ෂණය හැමදේම තියෙන ත්‍රිකෝණමිතිය set වෙන ඉස්සරහට. දෛශික වලට අන්තිමට set වෙනවා ත්‍රිකෝණමිතිය. දෛශික තිබුණේ ගත්තී ආයි ත්‍රිකෝණමිතිය ඕනේ නෝනේ ප්‍රමාණයට. ඉතින් ත්‍රිකෝණමිතිය මම ත්‍රිකෝණමිතිය ඔන්ලයින් කරේ ඉතින් මේ ආයි මැදදී කට්ටිය આવොත් මේ මට්ටමින් ත්‍රිකෝණමිතිය හම්බෙන්නේ නැහැනේ කොහෙන්වත්. ඒ නිසා ඒක මට හොඳටම කරලා තියෙන්න ඕනේ. නැත්නම් මැදින් ආවට පස්සේ ආයි මේ ත්‍රිකෝණමිතිය කරන්න බෑ නේ අපිට. ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස ඉස්සරහ සිලබස් එකටම ඕනේ වෙනවා. හරි. ඒ නිසා තමයි මේක ඔන්ලයින් උත් කරේ. එතකොට මේ මගේ අරගෙන මේ බලන්න පුළුවන්. මම මේක එඩිට් කරලා YouTube එකට දානවා පස්සේ. ඉතින් මේ වෙලාවේ මේ ටිකේ මේ වෙලාව නැහැ 24ත් එක්ක වැඩනේ. මේ ඊළඟ මාසෙ වගේ මම දානවා. එතකොට අලුතෙන් කට්ටිය ආවත් අවුලක් නැහැ. මේ වැඩේ පැහැදිලි නේද? හරිද? මේ කරන දේවල් සිලබස් ඉවර වෙනකම් ඕනේ. හරිද? ඒකයි විශේෂයි. ඒ නිසා මේක ඔන්ලයින් කරන්නේ. පළවෙනි මොහොතේම ඉවර කරන්න ඕනේ වැඩ ටික. හරිද? ඔය කට්ටිය ආයි බලන්න තියන්න එපා. හරිද? රෙකෝඩ් දානවා කියලා ආයි බලන්න ඕනේ. එහෙම සීන් එකක් නැහැ. මෙතනින් වැඩි ඉවර කරන්න ඕනේ. හරිද? මෙතනින් වැඩි ඉවර කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ මේ අප්ලයිඩ් දෛශික පාඩම පටන් ගන්න ආයි normal විදිහට යම් පන්ති. මේ ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස කරනවා අපි ඔන්ලයින් යනවා. හරි නේද?